අද පොත්වලට ආපු හැමදේම සාදරයෙන් පිළිගන්නවා. අද අපි සංජය කාර්යවසම් මහත්මියගේ මම්මුලාගේ පොත ගැන කතා කරන්නේ. එතුමියගේ මේ පළවෙනි නවකතාමය උත්සාහය අපේ වැඩසටහන යන විදිය ගැන පොඩ්ඩක් කිව්වොත් අපි දැන් පැමිණීම සටහන් කරගෙන ඊට පස්සේ ප්‍රථමයෙන් මෙතුමියට අදහස් දක්වන්න අවස්ථාව දෙනවා. ඊට පස්සේ අපි එක්කෙනාව එතුමියට හඳුන්වා දෙමින් අපේ අදහස් විනාඩි 5කට වගේ සීමා කරලා හැමෝම බෙදාගමු. වටය සම්පූර්ණ වුණොත් අපි තව වටයක් යමු. ආයේ අවසානයේ ඔබතුමිය අවසාන වචන ස්වල්පේ කියලා මේ තව පොඩි අපේ යෝජනා ටිකත් ඒක කතා කරලා අවසන් කරමු. ඒ වගේ තමයි යන්නේ. එන ඔබතුමියට පටන් ගන්න ඕන. ඒ කියන්නේ පොත සම්බන්ධයෙන් අත්දැකීමත් එක්ක කොහොමද මම්මුලාවි පසුබිම් කතාවත් එක්ක සියලු දේ. සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. හැමෝගෙම අවසරයි. මම මුලින්ම කවියට තමයි මුල් තැන දීලා කවි තමයි ලිව්වේ. කවි තමයි කියවන්න ආස. පස්සේ මට හිතුණා නවකතාවක් ලියන්න ඕන කියලා. හිතාගෙන හිටියට ඒකට ප්‍රස්තුතයක් මට හිතාම එකපාරට ආවේ නැහැ. පස්සේ මම දවසක් නිවුස් බලද්දී රූපවාහිනිය දැක්කා එක්තරා මවක් චූටි දුවත් එක්කම අන්‍යම් සම්බන්ධතාවයක් හේතුවෙන් මේ ඔය රූම් කියන එකකට ගිහින් දරුවට දරුව නිදි කරලා තියෙනවා. මේ ඊට පස්සේ කොහොම හරි ඕක දැකලා කීප දවසක් යද්දී පොලිසියට දැනුවත් කිරීමෙන් පස්සේ අම්මව අත්අඩංගුවට ගන්නවා. අරගෙන හොයලා බලද්දී එදා ඒ ළමයාට නිදිපෙත්තක් පොවලා කියලා හොයා ගන්නවා වෛද්‍ය පරීක්ෂණයකින් වගේ. ඊට පස්සේ මම ඒක හිතේ තියාගෙන ඉන්නවා. කතාවක් ලියනවා කියලා අදහසක් තිබ්බේ නැහැ. මගේ ඒක හිතේ තිබුණා. පසුව මම මගේ ඥාති පුතෙක්ගේ නීතිමය කටයුත්තක් සඳහා අලුත් කඩේ උසාවියට යනවා. අලුත් කඩේ උසාවියට ගියාම මට ඒක අදාළ නැහැ. මට ඕන වුණා මම පොතක් ලියන්න අදහස් කරගෙන ඉන්න හින්දා ඒ වටපිටාව ගැනත් ඇතුළත් කරලා මේ කතාවට ගන්න ඕනේ කියන තැන හිටියා මම. පස්සේ මම එතන බන්ධනාගාරයට ගෙනියන අය එහෙම මම බලාගෙන හිටියා. පස්සේ මගේ යාළුවෙක්ගේ මල්ලි කෙනෙක් ඉන්නවා බන්ධනාගාරේ නිලධාරියෙක්. එයාට මම කතා කරලා ඇහුවා දැන් මෙහෙම වරදක් කරලා කෙනෙක් බන්ධනාගාරයට ආවට පස්සේ එතනදී එයාව පිළිගන්නේ මොන විදිහටද කියලා. ඊට පස්සේ මල්ලි මාත් එක්ක කිව්වා ඒක අක්කා එක අපරාධ අනුව ඒ කරපු ඒ විවිධයි එක මේ ගොඩක් අයට ගහනවා කරදර ඇති වෙනව ඇතුළේදී මේ ගොඩක් සමහර විට ලිංගික අතවර පවා වෙන්න පුළුවන්. ඒක මේ ගැහැණු පිරිමි ભેදයක් නැහැ. එහෙම කියලා මට ඒ මල්ලි කිව්වා. ඉතින් මම ඒකත් හිතයි තියාගෙන වෙන කිසිම පෞද්ගලික අත්දැකීමක්වත් මම අහපු කතාවක්වත් නෙමෙයි මේක. තනිකරම මේක මම විසින්ම මේ ගොතපු කතාවක්. මේක මේ අනංකල්පිතයි සම්පූර්ණම කතාවම මේ මගේ 2021 කාව්‍ය සංග්‍රහයකින් තමයි මම පොත් ලියන්න පටන් ගන්නෙ. ඒක ගොළු හීන නමින් 2021 කාව්‍ය සංග්‍රහය නිකුත් වෙනවා. ඊට පස්සේ මේ මම්මුලාවි කතාව 2024 තමයි මේ පොත මුද්‍රණය කරන්නේ. දැන් ඊට පස්සේ මට ගොඩක් ප්‍රතිචාර හම්බුණා. එක විවිධ ප්‍රතිචාර හම්බුණා. මේක මගේ මුල්ම කතාවෙ හින්දා අඩුපාඩු ගොඩක් තියෙන්න පුළුවන්. මම ඒක මේ කියන්නේ කවුරු හරි මට ඒක කිව්වත් මම පිළිගන්නවා තැන ඉන්නේ. මම ඒ අඩුපාඩු හදාගෙන ඉදිරියට තවත් පොත් ලියන්න බලාපොරොත්තු වෙනවා.
මේ වෙද්දිත් මගේ ගන්ධිය නිසලයි කියලා නවකතාවක් මුද්‍රණය වෙමින් පවතිනවා. එච්චරයි ඉතින් කියන්න තියෙන අදහස් කියාගෙන යන්න ඈ රෝණයි පටන් ගන්නවා ඉතින් ඉතින් නමන්නේ වෙන කවුරු එන මම පටන් ගන්නද නැත්තම් මට මම පොඩි දේවල් කීපයක් ගැන කියන්නම්. එතකොට ඉස්ලාම් බැලුවොත් පිටකවරේ. එතකොට මේ Facebook සම්බන්ධයෙන් එතකොට මට මාව ගොඩක් හිර වෙච්ච තැන තමයි Facebook එකේ සම්බන්ධ. ඊට පස්සේ මේ කතිකයාගේ පසුබිම ඒකයි මුලමැද අග ඇඳෙන හැටි. එතකොට අපි නිකන් අවසානටමත් නෙමෙයි මැදකින් කතන් අරන් ආයේ මුලට ගිහිල්ලා ආයේ අවසානට යනවා වගේ ගලා යාමක් තියෙන්නේ. එතකොට අන්තිම එක සමාජයට දෙන පණිවිඩය. එතකොට එහෙන් බැලුවොත් දැන් කවරේ ගැන කිව්වොත් ඒ කියන්නේ බැලු වැල්මටම ඒ කියන්නේ Facebook සම්බන්ධයේ හොඳටම පේනවා. ඒක කවුරු හරි ඩිසයින් කරද්දී ඒකට ලොකු තැනක් දීලා තියෙනවා. ඒක මට සමහරක් වෙලාවට මාව අධෛර්යයටපත් වෙන තැන එතන. මොකද මම Facebook භාවිතේ නැති එක්කෙනෙක්. ඒ වුණාට ඉතින් අපි කතාවතක් විදියට කුතුහලයේ පොතක් කියීමේ කුතුහලයට ඒක බාධාවක් නැහැ. මේ Facebook ඒ කියන්නේ කවරේ නිර්මාණයේදී Facebook ගැන ලොකු වැදගත්කමක් පොතේ දැන් කොච්චර කිව්වත් මේ පොතට කලින් පිටකවරේ බැලුවේ කියලා අපි පිටකවරේනේ කොහොමද බලන්නේ. එතකොට පිටකවරේ වැදගත්කම දීලා තියෙනවා. මම හිතන්නේ කවරේ ගැන ලොකු විශ්ලේෂණයක් මෙතන කරේ. එතුමා නිර්මාණාත්මක දේවල් සම්බන්ධව කතා කරන නිසා ඒකින්ද ඒක එතුමාට තියලා මුලමැදයක සම්බන්ධයේදී මට අර මම ගොඩක් නිහිර වෙච්ච එක තමයි මේ Facebook එක්ක මේ කතාව ඇඳිච්ච එක. එතකොට එයාගේ ජීවිතේට ඒක බද්ධ වෙච්ච හැටි ඒ සම්බන්ධ. එතකොට මම නිකන් දැන් මේක අපි 2025 පොත කියවන එක්කෙනෙක් හැටියට මම ඔබෙන් නිකන් ලාවට මේ යන ඉංගියක් කලින් මම දීලා තියෙනවා. ඒ කියන්නේ අපි එතකොට අවුරුදු 20ක සිරගත වීමක් මේ පොතේ තියෙනවා. එතකොට ඒකත් එක්ක අපි යනවා. ඒ කියන්නේ අපිට පොඩි කාලයක් අතරමං වීමක් මට දැනුණා. ඒ කියන්නේ දැන් මේක මම නිකන් කීපයක් ලියනවා. ඒ කියන්නේ Facebook ආරම්භ වෙලා තියෙන දවස 2004 පෙබරවාරි. එතකොට 2006 තමයි ලංකාවේ මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එහෙම දෙයක් දැනුණා. ඒ කියන්නේ ලංකාවේ Facebook ජනප්‍රිය වෙලා තියෙන 2006. එතකොට අනිත් එක තමයි ස්මාර්ට්ෆෝන් භාවිතය. ලංකාවේ ස්මාර්ට්ෆෝන් භාවිතය ගැන බැලුවහම ඒක 2010 තමයි ලංකාවේ ගොඩාක්ම ප්‍රචලිත වෙලා තියෙන්නේ. එතකොට Facebook එක ඇප් එකක් විදියට ස්මාර්ට්ෆෝන් හරහා භාවිතය 2013 වගේ කාලේ. එහෙන් බැලුවාම මේ අවුරුදු 20 එහෙට මෙහෙට කරගත්තොත් 2004 වුණොත් 2024 වෙනකම් එහෙම යන 2006 2026 2007 2027 2010 2030 2013 2033. ඒ කියන්නේ Facebook ෆෝන් එකකින් එයා Facebook එකත් එක්ක සම්බන්ධ වුණාම එයාගේ කතාව සිද්ධ වෙලා ඊට පස්සේ තව අවුරුදු 20 යන එකත් එක්ක මට ඒක මන් දන්නේ ඇයි කියලා මට හරියට කතාවත් එක්ක ඒක හැමතිස්සෙම ඔළුවේ වැඩ කරපු එකක්
මේක කවුරුද? ඒ කියන්නේ මට ඇත්තටම මතයක් තිබ්බේ නැහැ. Facebook පටන් ගත්ත කාලේ. ඊට පස්සේ බලාගෙන යනකොට මට උළුවට ආපේක ඒ දවස් දැම්මාම මේ පොතේ යන පොඩි සමීකරණේ පොඩ්ඩක් හිතා ගන්න අමාරු තත්ත්වයකට ආවා. හැබැයි මෙහෙම මමත් කියුවා අපේ අම්මත් කියුවා පොත කාලවකවානු පැත්තකට දැම්මොත් මේ සිදුවීම ගත්තොත් අපි හිතමුකෝ මේක 2033 තමයි ආ එළියට ආවේ කියලා. මොකද මේ එහෙම හිතෙන්නේ අපි මේ 25 තාම ජීවත් වෙන හින්දා කියලා මට හිතෙන්නේ. ඒක කාටකට දුර්වලතාවයක් වෙනවා. කාලයක් නිර්මාණයකට සමහරවල් කාලයක් බල නොපාන්න පුළුවන්. ඒ වුණාට මට හිතෙනවා අර අපි තාම වර්තමානයේත් එක ගලපගෙන යන හින්දා අනිත් එක මේ අලුත් තාක්ෂණ අලුත් දෙයක් මේක 1990 ගණන් වල 90 දශකයේ කෙනෙක් දන්නේ නැහැ අතර මොකද්ද Facebook ඉති තිබුණේ නැහැ. ඒක උත්පාදනය වෙන කාලෙත් එක්ක තමයි අපිට ඒක හිතෙන්නේ. ඒ පැත්ත මට ගොඩක් හිතුණා. ඒව ඔක්කොම පැත්තකින් තිබ්බොත් අර සමාජයට දෙන කාරණේ මෙතන අර ඒකත් එක්ක සම්බන්ධ වීම හරහා එයාගේ පසුබිමත් එක්ක කොච්චර කියන්නේ බොළඳ වෙලාද කියලා එකක් වගේ මට දැනීමක් ආවා. ඒ කියන්නේ විවාහයේ මම මේක කිව්වට මට කිසිම අත්දැකීමක් නැහැ. විවාහයේ තියෙන බරපතලකම එයා අඳුරගෙන තිබුණාද කියලා ඒ චරිතේ කතකයාගේ ඉතින් මට හිතුණා. අනිත් එක එයාගේ අපරිණත ගතිය නිසා ඉතින් හරි අමාරුයි දර ජීවිතයකින් වන්දි ගෙවන්නේ. එතකොට එතනට අනිත් එක පොඩි දරුවෙක් මම මේවා කාලවකවානු හොයන අතරේ මම බැලුවා මේ දරුවෙකුගේ මරණයක් කරොත් කොහොමද හිරේ දඬුවම් කියලා ඒක මට හදිසියෙන්ද හොයාගන්න බැරි වුණා. මේ හොයාගත්තේවත් එක්ක මේ එහෙම මට අර කාලවකවානු ගැටලුව මගේ ඔළුවට වද දුන්නා කතාවේ. හැබැයි ඔය ඔක්කොම පැත්තෙන් දීලා මම කිව්වේ ඒකයි. දැන් ළමෙක් මේ පොතේ කියවුවොත් එයාගේ ඔළුවට යන අදහස ඒ දෙන පණිවිඩයත් එක්ක ඊළඟට වෙන ගමනක් යන්න ලොකු උදව්වක් වෙන්න පුළුවන්. එහෙම අදහසක් තියෙන්නේ. ඒ කතකයාගේ අපිරණිතභාවය ලස්සන්ට කතාවේ ගොනු කරලා තියෙනවා. දැන් මට අද ඇවිත් නැති කීප දෙනෙක් මට දුරකථනෙන් කිව්වා අර මේ මම ඒ සම්බන්ධයෙන් සෑහෙන දැනුම අඩුයි. ව්‍යාකරණ සම්බන්ධව ගොඩක් ඒ අයට ගැටලු තිබ්බා කියලා. ගොඩක් අය අසනීප වෙලාද. ඒකයි ඒගොල්ලෝ ආය නැත්තේ. එහෙම ප්‍රශ්නයක් ගැන කිව්වා. මම ඒක සාමාන්‍ය විදිහට කියවගෙන ගියේ. මට මගේ හිතේ වැඩ කරපු ගැටලුව ඒක. දැන් වර්තමානයේත් එක ගලපලා කතාවට යද්දී අර ටික කියනවා. ඒක ඒ සියල්ල අමතක කරොත් මේ වගේ පණිවිඩයක් අපිට ගත්තේ කියන එක තමයි. එහෙම අදහසක තමයි මම ආවේ. ඔයා පොත සම්පූර්ණ කියවනම් ගන්නකො. සම්පූර්ණයෙන්ම කියවනේ වනේ. ඔව්. මම පොත සම්පූර්ණයෙන්ම කියවුවා. ඇත්තටම විතර පිළිගන්න පුළුවන්. එහෙම නෑ. මේ සුලභ මාතෘකාවක්. ඒ කියන්නේ ඒක මේ හිත ගන්න නෑ සාමාන්‍යයෙන් සමාජයේ අද වෙනකොට මේක මාතෘකාව සුලභයි. එතකොට දැන් මේකෙදි මට හිතුණ දේ මේ දැන් මේක නව කතාවක් වුණාට එක දිගට ගලාගෙන යනවනේ. දැන් මේකෙදි මේ ඇත්තටම මේ
හැම චරිතයක්ම මීට වඩා විග්‍රහ කරා නම් ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ දැන් යාළුවා ගමුකෝ අපි. එයාගේ යාළුවගේ එයා අන්තිමට විරුද්ධ වෙනවනේ එයා කරපු දේ සම්බන්ධව. එතකොට එයාගේ පසුබිම චුට්ටක් දිම්මන මෙයාගේ චරිත මෙන්න මේ වගේ අර එහෙම කියලා ඒක එතකොට අර හිරේ ඉන්න අයගේ චරිත කතාවල ඒගොල්ලෝ එතෙන්ට ආව ඒවයි පොඩි හැඳින්වීමක් කරා නම් තව මේක දික් කරගන්න තිබ්බා. නේ දැන් අර එක දිගටම නිකන් කෙටි කතාවකුත් නෙමෙයි නව කතාවකුත් නෙමෙයි ගණේනේ මේක තියෙන්නේ දැන්. එතකොට අර ඉක්මනට කතාව ඉවර වුණා වගේ දැන් අපි සාමාන්‍ය නව කතාවක් කියවම දවස් දෙකක් කියවන්න බලංගරේ පොත ගන්නෙ. අර එහෙම එකක් දැනුණා ඉක්මනට ඉවර. නැත්නම් කතාව හොඳයි. අර චරිත තව චුට්ටක් මේ ඇතුළාන්තයට ගිහිල්ලා ඒගොල්ලන්ව දැන් සංකල්ප චරිතේ වුණත් ඒකේ මේ එයා කොයි විදිහේ කෙනෙක්ද කියන එක ලොකුවට කියන්නේ නැහැනේ. අර ඒ විස්තර මැදියක තමයි තියෙන්නේ. ඒක තව විස්තර කරලා මේ ගන්න පොත මීට වඩා ලොකු වෙන්නත් පුළුවන්, පිටු ගාන වැඩි වෙන්නත් පුළුවන්. කියවීමේදී අර දැන් සාමාන්‍යයෙන් පරිසරය ගැන වටපිටාව ඒවා ඇත්තටම දැන් මේ පොතේ මට එහෙම එකක් දැක්කෙම නැහැ. සාමාන්‍යයෙන් නවකතාවේ නවකතාවක් ටෙලි නාට්‍යයකට ගත්තත් අර මුලින්ම පෙන්නන්නේ මේ අර පොතේ ගම ගැන නම් තියෙන්නේ ගමේ අසිරිය පෙන්නගෙනනේ යන්නේ කතාවට. ඒ පොතට බාධාවක් නොවන විදියට. දැන් මේක අර එහෙම ඇත්තෙම නැහැ. මේ පරිසරය ගැන ගම ගැන යා කොහෙද කියන එහෙම එකක් මට මේක තේරුනේ නැහැ. මේ දෙබස් ඒවා ටික හොඳයි. අර හිරේ විස්තරේ වුණත් ඊට වඩා තව ටිකක් සංකීර්ණ කරන්න තිබ්බා ඒ චරිත ටික. ඒගොල්ලෝ ආවේ දැන් හැම වෙලෙම දැන් ගැහණිය දැන් නාමල් කිව්වා වගේ මේ පවුලේ මේ වගකීම ගැන හිතන්නේ නැතුව මෙහෙම දේවල් කරා කියන තැන මම නැහැ. මොකද ඒක එක එක්කෙනා අනුව ඩිපෙන්ඩ් වෙනවා. දැන් දැන් සංක එළියට ගිහිල්ලා බිස්නස්ම කර ඉන්නකොට ගැහණුන්ට ජීවිතයක් තියෙනවානේ. නේ ගැහණුන්ගේ ජීවිතය ගැන අවබෝධයක් නැතුව එයා වැඩ කරනකොට ඉතින් ගැහණියත් එක දේවල් මේ වලට පෙළඹෙන්න ඉඩ තියෙනවා. ඒක ගොඩක් වෙලාවට පිරිමියා තේරුම් ගන්නේ නැති තැනක්. මම ඔක දකින දේ අහුම්කම් දෙන එක, කතා කරන එක. දැන් ඒක ගැහණිය බලාපොරොත්තු වෙනවා. දැන් පිරිමියා එළියට ගිහිල්ලා ගොඩක් කතා කරලානේ එන්නේ. කතා කරලා වැඩ කරලා ගෙදරට එනකොට ගෙදර ඉන්න ගැහණියටත් දවසේ වචන ප්‍රමාණයක් තියෙනවානේ පිට කරන්න අවශ්‍ය. එතකොට එයා ගෙදර එනකොට එයාගේ වචන ටික පිට කරලා ඉවරයි. එළිය කතා බහ කරලා එයාගේ බිස්නස් වැඩ කරලා එයා ගෙදර එනකොට එයාගේ වැඩ ඉවරයි. එතකොට අර උදේ ඉඳන් හවස වෙනකම් පොඩි දරුවෙක් එක ගේ ඇතුලේ හිර වෙලා ඉන්න ගැහණියගේ ගැන ඒක ඔයාට තව ගොඩක් කරන්න තියෙනවා. ඔයා ගැහණියක් නිසා ඔයාට ඒක ගොඩක් එළියට දාන්න තියෙනවා. මොකද මම වුණා සමහරවිට කවි ලියනකොට මේ මමගේ කවි පොතේ තියෙන කුවේනිට ඒ පැරණි චරිත වලට මම ලියනවා කවි. ලියන්නේ මම ඒ කියලා තියෙන එක නෙමෙයි. මම ඒ කියලා තියෙන එකට එකඟ නැහැ කොයි වෙලාවකවත්. මම හැම කවියකම ලියලා තියෙන්නේ මම දකින්න දේ. මම කියන්නේ යශෝදරා ගියේ ආගමේ ක්‍රිස්තියානි අයනේ ගොඩක් ඇත්තේ. දැන් යශෝදරා ගියා කියලානේ අනේ අන්න සිදුවත් ඔයාගේලා මේ බුදු වෙන්න කියලා කියන්නේ නැහැ. එතනත් ඉන්නේ ගැහණියක්. එයා කරන්නේ එයා කියන්නේ ආ පුළුවන් තරම් try කරනවා නවත්ත ගන්න. ඒක තමයි ගෑනු ගතිය. ඉතින් මම හැම වෙලේම කැමති අර මම ගෑනු කෙනෙක් නිසා වෙන්නේ නැති හැම වෙලේම ගැහණුන්ගේ ප්‍රශ්න තමයි මම එළියට දාන්න try කරන්නේ. ඒක ගොඩක් වෙලාවට පිරිමින්ට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නෙත් නැහැ. සමහරට ඒගොල්ලන්ගේ පැත්තෙනුත් එහෙම වෙන්නේ නැති. ඒගොල්ලන් අපි තේරුම් ගන්නෙත් නැතුව ඇති. එතකොට හැමතැනම මම හිතන ප්‍රශ්න තමයි ඔය අහුම්කම් දීම නැතිකම. මම හැමතැනම කතා කරනවා ඒක. එතකොට මේකෙත් දැන් එයාට අහුම්කම් දෙන්නේ නැහනේ හස්බන්ඩ් නැවිලා. ඒක හින්දා මේ ඉතින් ඒක හින්දා මම ඒක තමයි ඔයාට ඒක ගොඩක්ම එළියට දාන්න තිබ්බා. එයාගේ ඇතුලේ එයා දැන් හැමෝම එයාට චෝදනා කරනවානේ එයා කරේ වැරදි වැඩක් කියන එක. එතකොට එයාත් ආදරේ හොයන කෙනෙක්නේ. එයාටත් ඒක ඕන. එයා ඒ ගෑනු කෙනෙකුට ගෑනු ආදරේට හරි කෑදරයි කියනවානේ. එතකොට ඒක නැති වෙනකොට එයා කොහෙන් හරි ඒක හොයන්න බානවා. එතකොට එයාටම මුළු ලෝකෙම මිනිස්සු අන්තිමට වැරදි කියන්නේ ගැහණියටනේ. නමුත් එයා එතෙන්ටපත් උනේ ඇයි කියන එක මේ හිතන්නේ නැහැ. ඒක පොඩ්ඩක් උලුප්පන්න තිබ්බා තව. හොඳටම ඒක අර කියවනකොට ගැහණු චරිතේට අපි කරන්නම හොඳ නෑ ඒ වැඩි. අපි ගැහණු විදියට අපේ ගැහණු චරිතවලට මේ අඩු මේක දෙන්නම හොඳ නෑ. මම හැම වෙලේම මේක හිතන දෙයක්. මොකද ඒක එම වෙන්න ඕන නෑ. මොකද ලොකු දෙයක් මේ අපේ ලංකාවේ ගැහණු කරනවා.
ඒක කාටවත්ම තේරෙන්නේ නැහැ. ගෙයක් ඇතුළක රස්සාවකුත් කර සමහරවිට ළමයින්ගේ අනාගතය ගැන හස්බන්ඩ් ගොඩක් වෙලාට කරන්නේ හම්බ කරලා ගෙදරට ගෙනල්ලා දෙන එක. මම කියන්නේ හැමෝම එහෙම නෙමෙයි උදව් කරනවා. ඒක මොකද බෙදාගෙන කරනවා. දැන් එතකොට මේ අර ගැහණිය ගෙදර ඉඳන් ඒ කරන දේ ගැන ලොකු අවබෝධයක් ගොඩක් අයට නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේක ඒගොල්ලන්ට නියමිත දෙයක් කියලා. එහෙම නියමිත දෙයක්වත් නෙමෙයි. ඉතින් ඔය සමතන ඉල්ලනවා ඒ කතන්දරේ නෙමෙයි මෙතන තියෙන්නේ. නමුත් අර මිනිස්යාගේ ජීවිතයක් තියෙනවා කියන එක පිළිගන්න ඕනේ. දැන් යාට එතන ජීවිතයක් තිබිලා නැහැනේ. යා Facebook කරා කතා කරන කෙනෙක්ට ඇබ්බැහි වෙලා යනවා. ඒ ඇබ්බැහි වීම තුල තමයි යාගේ විනාශය පටන් ගන්නේ. නමුත් ඒ විනාශය හස්බන්ඩ්ට තේරෙන්නේ විනාශය වුණාට පස්සේනේ. එයත් ඇවිල්ලා මේ හිරේට ඇවිල්ලා සමාව අරගෙන මේ යන්නේ. එතකොට තමයි යාට තේරෙන්නේ යා හම්බ කරාට වැඩක් නැහැ. යාගේ ජීවිතය ආදරය කරපු දෙන්නම යා ළඟ නැහැ කියන එක. ඉතින් එතෙන්දී මේ මට තියෙන ලොකුම අඩුපාඩුව මම දැක්කේ ඒක තමයි. අනිත් කතාවක් විදියට හොඳයි. හොඳට ගලාගෙන ගිහිල්ලා තියෙනවා. අරක තමයි අර ගැහැණුන්ගේ හිත පොඩ්ඩක් එළියට දාන්න තිබ්බොයි කියන්නේ. ඒක තමයි මම කියන්නේ. නෑ ඒක කරන්න ඕන. මොකද මේ දැන් මනමේ කතාවෙත් බලන්නකෝ. මනමේ කුමාරිට මේ තාත්තා කියන්නේ ඒක නීතියක්නේ. ඒ පාසලේ ඉන්න හොඳම ශිෂ්‍යයා තමයි දුවට. ඒක අහන්නේ දුව කැමතිද නැද්ද කියන එක නෙමෙයි එතන තියෙන්නේ. නීතියක් වගේ හදලා තියෙන එක වැරදි. එහෙම වෙන්න බෑ. ඒ තාත්තා කැමති දේ වෙන්න බෑ. දුව කැමති දේ වෙන්න ඕන. අර ඒ වගේ හැම තැනදීම හැම චරිතයකදීම හැම අතීතේ ඉඳන්ම ඔය යශෝදරාව ඇරෙන්න හැම ගැහණු චරිතයකටම අපවාදන එන්නේ. කුවේණිට අපවාද ආවේ. මනමේ කුමාරිට අපවාද එන්නේ. ඒතර ඒ අතරේ තියෙන හැම ගැහණු චරිතයක්ම ගත්තොත් හැම වෙලෙම පිරිමියාගේ පැත්ත තමයි මේ වෙලා තියෙන්නේ. ඒක එහෙම වෙන්න බෑ. දැන් වැඩි ඕනේ අපේ නෑ ඒක දැන් මම මෙයාට කිව්වේ මෙයා ගෑණියෙක් විදිහට මේක එළියට දාන්න තිබ්බ මෙයාට කියලා. හිතේ තියෙන අපේ හිතේ තියෙන දේ අපිට දාන්න පුළුවන් එළියට. ඒකත් කතා කරන්න පුළුවන්ද? නෑ අන්තිමට කියන්න. ඊපස්සේ අර වාගේ තව ලිවි වාක්‍ය කතාවක් අයියෝ චුට්ටක්. ඉතින් ඒකයි මම කියන්නේ අර ඒක මේ හැම වෙලෙම ඇයි එහෙම අපවාදේ අපිට විතරක් එන්නේ කියන තැන හිතනවානේ. දැන් වැඩි ඕනේ නැහැ ලංකාවේ ගණිකා මඩමකට පැන්නොත් අල්ලන්නේ ගෑනු පිළි විතරනේ. ඒ තන ඉන්න පිරිමි ටික. එතකොට දැන් Facebook එකේ මම ආයෙත් සබලට කමෙන්ට්ස් උත් දානවා. මම හරි බයයි වට ලියන්න. මට තරහ ගියේ තැන් තිබ්බා. ඒ කියන්නේ බනිනවා. එතකොට ඒ තනියම නෙමෙයිනේ. විතර තව පාර්ශ්වයක් ඉන්නවා. ඇයි ඒ පාර්ශ්වය ගැන කතා කරන්නේ නැත්තේ? මේ ඊයේ පෙරේදත් ලෝයර් කෙනෙක් ගියාර මොකද්ද ප්‍රශ්නයකද? ලෝයර්ගේ මූණ විතරක් දාලා ෆොටෝ දාලා තිනවා. එතකොට එතන පිරිමියෙක් හිටියේ නැද්ද? පිරිමියෙක් ඉන්නවනේ එතන හැමතැනම. එතකොට ඇයි මේ පිරිමියව මග හැරලා හැම වෙලෙම ගැහණිය මිස්මතු කරන්නේ? ගැහණිය වරදේ මම තව කවියක ලියන ගැහණු නෙමෙයි වරදේ බැඳෙන්නේ පිරිමි කියලා. මට එච්චට කේන්ද්‍රයේ වචර ටිකට. එහෙම තර්ක කරන්න බෑ. අපි හැම වෙලේම මම ලියන එක ලියන්නේම ගැහණුන්ගේ පැත්ත අරගෙනම තමයි. ඉතින් මට අත්දැකීම් කියන්නේ යාළුවන්ගේ කතන්දර මට හරියට මගෙත් එක්ක කතා කරන යාළුවෝ ප්‍රශ්න. ඒ ප්‍රශ්න වලින්ම තමයි මම ගන්නෙ. ඒ ප්‍රශ්න සමහර වෙලාව හරිම අසාධාරණයි. එළියට දෙන්න බෑ. ඉතින් එතකොට මේ ඒක ගැන කතා කරන්න ගෑනු බයයි. දැන් වැඩි ඕනේ රූපවාහිනිය මේකකට ගිහිල්ලත් ගැහණු කතා කරන්නේ හරි දෙ නෙමෙයිනේ. ඔය පුටුවේ වාඩි වුණාට පස්සේ කතා කරන්නෙම තනිකර බොරුනේ. එතකොට එහෙම බෑ. ඒ කියන්නේ ඇත්ත කතා කරොත් එයාට ගෙදර යන්න බෑ ඊට පස්සේ. සමාජයට මූණ දෙන්න බෑ. ඔන්න ගෙදර ප්‍රශ්න. මට ඒක වුණා. මම ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කතා කරලා පොතේ කවියක් ගැන මම කතා කරනවා. මට කෝල්ස් එනවා. ඔයාලගේ ගෙදර ප්‍රශ්නද? ඔච්චර මොකද්ද? ඔයාගේ හස්බන්ඩ් එහෙම කෙනෙක්ද? එහෙම තමයි. ඒ ගෑනු දිහා බලන්නේ එහෙමයි. ඒ අපේ රටේ විදිය. ඉතින් මං කියන්නේ මම ලියලා තියෙන කවිය ගැන. අනික මගේ හස්බන්ඩ් මේක ගැන හොයන්නේවත් නැහැ මම මේ කරන්නේ මොනවද කියලා. එයාට තේරෙන්නේ නැහැ. එයා පුළුවන් තරම් සපෝට් එක දෙනවා. නමුත් එයා යන්නේ නැහැ. එයා මට නිදහස දීලා තියෙනවා. ඉතින් මම නිදහස දීලා තියෙනවා. මම මෙහෙමයි වයින්ට කතා කරන්නේ. නැත්තම් කතා කරන්නත් බෑ. ඉතින් එහෙම තත්ත්වයක් ලංකාවේ තියෙන්නේ. ගැහණුවෙක් මොන හරි දෙයකින් ඉස්සරහට යනකොට මොකක් හරි ප්‍රශ්නයක්. එහෙම වෙන්න බෑ. පිරිමිත් එක තේරුම් ගන්න ඕන. මෙතෙන්දී මේ කතාවේදීත් එයාට ඒ ගෙදර හිර වෙලා තිබ්බ ජීවිතේ එයාගේ ජීවිතයක් හොයාගෙන ගිහිලා තමයි මේ විනාශය වෙන්නේ. ඒකට එයාට ඉතින් කල්පනා කරන තැන් තිබ්බා. නමුත් අන්ධ වෙලා වගේ ගතියක් මේකේ තියෙනවානේ. එයා මේ ඇබ්බැහි වෙලා වගේ මේකනේ. ඉතින් නැත්තම් අර දුවට අර ටැබ්ලට්ස් දෙනකොට යාට පොඩ්ඩක් කල්පනා කරන්න තිබ්බනේ මොනවද මේ දෙන ටැබ්ලට් එක ඇයි මෙයා මෙහෙම ඇවිල්ලා දෙන්නේ කියන නෑ. එයා එතන ඇත්තටම ඒකට ඇබ්බැහි වෙලා ඇබ්බැහි කියන්නේ ඉතින් නරක දෙයක් නේ. ඩ්‍රග්ස් වලට වගේ තමයි. ඉතින් ඒ ඇබ්බැහිය නිසාම මේ විනාශය වෙනවා.
විනාශ වුණාම ඔක්කොම ඇඟිල්ල දික් කරේ මේ ගෑනු කෙනාට තමයි ඇඟිල්ල දික් කරන්නේ ඔක්කොම. අන්තිම ගිහිලා හිරේට ගිහිල්ලත් අන්තිමට ගැහණුම තමයි යාට ගහන්නේ. නේ? එතන ඉන්නේ ජේලර් ඔය කාන්තා අය නිලධාරීන් ඔක්කොම මෙයාටම තමයි මේ වරද දෙන්නේ. ඇයි ගැහණියම කොහේ ගියත් එයාම තමයි ඒක විඳින්න ඕන. එතකොට අනිත් පාර්ශවයේ සම්පූර්ණයෙන් පයින් වෙනවා. එහෙම බෑ. ඒ වැරද්ද දෙන්නම එහෙනම්. නේ? ඉතින් මේ හොඳයි ඔයගේ පළවෙනි මේක හින්දා මම නව කතාවක් ගැන හිතලවත්. තමයි ඉතින් මට මේක දැක්කාම හිතුණා හොඳ අඩිතාල මම දැන් මේ වගේ එකක් වාට දැන් ඊට පස්සේ දික් කර ලියන්න දැන් දන්නවනේ නේ. මේ පොතක් විදියට හොඳයි මම ඒක හොඳට රස වින්දා. එතෙන්දී මටත් හිතෙච්ච දෙයක් තමයි මේ ඒ වැරද්ද කරපු පිරිමියෙක් කෙනාට මුකුත් නැහැ නේද? ඒ කියන්නේ එයා එතනින් හැංගිලා ගිහිල්ලා වගේ එයාව ඉස්මතු වෙන්නෙත් නැහැ, එයාව අල්ලන්නෙත් නැහැ, එයාගෙන් ප්‍රශ්න කරන්නෙත් නැහැ. මේ එහෙම එකක් අනිත් එක මේ Facebook එකේ මෙසෙන්ජර් හරහා වගේ දේවල් සාමාන්‍යයෙන් ඇත්තටම සිද්ධ වෙනවා. එතකොට මේ අපි ගෑනු වශයෙන් දැනගන්න ඕනේ ඒ සිනිමෝල ආදර වලට රැවටෙන්නේ නැතුව ඉන්න. ඉතින් එතකොට මේක සමාජයට ආදර්ශමත් කතාවක් කියලා මට හිතෙනවා. මොකද මේ අපේ ගම්වල ඉන්න මෝඩ මිනිස්සු මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙනවා. එතකොට අර මේ බබාට නිදිපෙති දිගින් දිගටම දෙනකොට අම්මා වුණත් කල්පනා කරන්න ඕනේ මොනවද එයා විටමින් කියලානේ කියන්නේ. ඉතින් අම්මා වුණත් කල්පනා කරන්න ඕනේ මොකක්ද ඒ විටමින් එක කියලා හොයලා බලන්න. එහෙම ඊතුමාට ඒට පිටමිනියෙක් දෙන ඒවා ළමයට දෙන්නේ නැතුව. ඒකයි මේ මමතර කියන්නේ ගියේ මේ මෙතන ගෑණිම තමයි හැමදෙස්සම තැලෙන්නේ කියන එක. මේ ඒ කියන්නේ අර තාත්තා වුණත් ළමයට ආදරේ පෙන්වන්නේ නැහැ, අම්මට ආදරේ පෙන්වන්නෙත් නැහැ. ඒගොල්ලන් එක්ක ගමන බිමනක් යන්නේ නැහැ. එයා සල්ලිමත්තෙම සල්ලිපස්සෙම දුවනවා. ඒතොර එයා සල්ලිපස්සේ දුවන නිසා තමයි මේ පෞල් ජීවිතේට එහෙම වෙන්නේ. ඒ කියන්නේ අම්මා ආදරේ වෙන තැනකින් හොයනවා. ළමයාත් අර මාමට ගොඩක් ආදරේ වෙනවා, තාත්තට වඩා කිට් වෙනවා අර මාමට. ඉතින් එහෙම නිසා එයා වෙහින් තමයි ඒක ඇති කරගත්තේ කියලා තමයි මටත් හිතෙන්නේ. මට අද නම් මම කතා කරන්න නෙමෙයි ආවේ මොකද පොතට ප්‍රශ්නයක් කියලා මම පොත කියව ගන්න බැරි වුණා පොත ඩිස්ප්ලේස් වෙලා. නමුත් අර මට චුට්ටක් කියන්න හිතෙනවා මෙහෙම දෙයක් දැන් මේ මහත්මිය මේ කියපු දේවල් එක්ක අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මේ එකක් දැන් කාන්තාවගේ පැත්තෙන් මේ ප්‍රශ්නේ දිහා බලන්නේ නැති එකට අපි එක්කෙනා විවිධ විදියට තමයි සමාජයේ හැසිරෙන්නේ. දැන් ඒක ඔයාට අනන්‍ය විදිහට ඔයා ගන්නවා, මෙයා ඔයාට අනන්‍ය විදිහට ඔයා ගන්නවා. සාමාන්‍යයෙන් ටිකක් අපි කවි ආරෝමව ලියන අය ගොඩක් වෙලාවට එහෙම ටිකක් රැඩිකල් මතවාදීව හිතනවා. දැන් කාන්තාවට එහෙම උනේ ඇයි කියලා අපි මේ පැත්තෙන් හිතනකොට ඉතින් අපිට මනමේ කුවේණී ඒ සියලු දේ අරගෙන අපිට ඒගොල්ලන්ගේ පැත්තට කතා කරන්න හිතන ගතියක් තමයි සාමාන්‍යයෙන් මට තියෙන්නේ. නමුත් කොහොම හරි කතාවක් විදිහට අපි මේ දේ කතා කරනකොට ඒ තුල දැන් මේ සංධ්‍යාවගේ මිතුරියයි කතා කරපු දේවල් එක මට පේන දේ මම කියවන්න උනේ නෑනේ. මට දැනෙන දේ තමයි මේ චරිත හරියට විෂද වෙලා නැහැ කියන එක. ඒ කියන්නේ දැන් මෙයා දිගටම කරපු කතාවෙන් මට අහගෙන ඉන්නකොට දැනුණ දේ තමයි දැන් නව කතාවක් වුණාම අර දැන් අර ඒ භූමිකාව ඒ පිළිබඳ විස්තර මදි කියන කතාවෙම කියවෙන්නේ නව කතාවක ඉදිරිපත් කළ හැකි වපසරියක් තියෙනවා චරිතයක්. මේ දැන් පිරිපුන්ව ඉදිරිපත් කරන්න ඉඩක් තියෙනවා. නව කතාවකදී කෙටි කතාවක තියෙනවා. ඒක නව කතාවක යම් පමණක ඒක දිගහැරෙන වපසරිය විශාලයි. ඒ නිසා දැන් අර යම් කිසි දෙයකට හේතු යුක්ති ඉදිරිපත් කිරීමට තියෙන ඉඩකඩ වැඩි. එතකොට එහෙම තියෙද්දි ඉදිරිපත් උනේ නෑ කියන එක තමයිනේ දැන් මේක මට අහගෙන ඉන්නකොට මේ උස්ගේ කතාවෙන් එක හොඳටම දැන් මේක ගැන දැන් අර සංඛ කියන කවුද එයාගේ ස්වයං පුරුෂයා ගැන කියුනේ නෑ කියන එක මේ දෙන්නම කියනවා. අනිත් එක තමයි මම එතනදී මට එකපාරට මතක් වුණ දේ තමයි මෙයා මේ ඉදිරිපත් වෙන්නේ මේක මේ ආත්මකතන උත්තම පුරුෂ දෘෂ්ටි කෝණේ නේද? දැන් මේ කවුද මේ
මේ කාන්තාවගේ මොනුවරින්නේ මේක ඉදිරිපත් වෙන්නේ මම දැන් මෙයා අන්තිමට මම චුට්ටක් මේක කියනකොට අර අඬන්නේ දෝනි කියලා කියන්නේ අර හිරේ විලංගු වැටලා මගේ මහත්තයාට මොකද සංකට මොකද උනේ කියලා අහන්නේ මේ එයාගේ දෘෂ්ටි කෝණයෙන්නේ දැන් ඔයා ලියලා තියෙන්නේ එයාගේ මට සිද්ධ වුණු දෙයක් මම කියන තැන ඉඳලානේ එතකොට මේ හොඳටම පුළුවන් අර භාවාත්මක තැනට යන්න දැන් මෙහිම දැන් අපි හිතමුකෝ මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවයේ දුරස් වීම වුණ හොඳින් ගොඩනගන්න පුළුවන් තිබුණු තැනකට පොඩි අඩුපාඩුවක් වෙලා තියෙනවා වගේ කියලා තමයි මේ දෙන්නගේම කතාවලින් මට වැටුනේ. ඉතින් මම ඇත්තටම ඒක හුඟක් වුණාවෙන් අහගෙන හිටියා. මොකද මම කිව්වෙත් නැති නිසා. ඉතින් එතනදී අර නවකතාව හෝ කෙටි කතාව දෙක විශේෂයෙන් නවකතාව රචනය කරනකොට අර ඒ වගේ පිරිපුන් චරිත වටකුරු කරලා නිකන් මේ ගන්න හැකියාව ඒ පුද්ගලයෙකුගේ ලොකුම දක්ෂතාවයක්. ඉතින් ඔයාගේ මේ ඉස්සෙල්ලාම කතාව නිසා මේ ඇත්තටම ඔයාලට වටිනවා මේ සාකච්ඡාව මම හිතන විදියට ගොඩක්. එතකොට දැන් අර ඔය තමන්ගේ මූණුවරින් ඒක ඉදිරිපත් කරනකොට තමන් කියන එකක් විදියට ඉදිරිපත් කරනකොට සමහර පැති අපිට කියන්න බැරුව යනවා. නමුත් දැන් මේ එයාගේ ස්වාමියා ගැන දරුවා ගැන ඒගොල්ලන්ගේ රියැක්ෂන් ගැන එයා ගත කරන පාළු ජීවිතේට එයා නිකම්ම අතෙන්ට වැටුණද දැන් බොළඳ මෙයාගේ බොළඳ චරිතයක් මේ කල්පනා කරන්නේ නැතුව ඒකට වැටෙන බොළඳ චරිතයක් විදියට මේක ඉදිරිපත් කරනවට වැඩිය ලස්සනයිනේ මේ මොකක් හරි හේතු යුක්තියක් ඇතුව මේ කාන්තාව මෙහෙම උණයි කියන එක දැන් මේ නිකාම දැන් මෝඩම එක්කෙනෙක් නිකන් අර කණමැදිරි එළියකට රැවටෙනවට වැඩිය වගේ නේද? එතකොට ඒක ලේඛකයා මේ අර එහෙම හොඳ පිරිපුන් වටකුරු චරිතයක් ඉදිරිපත් කරපුවාම කතාවට ඒක ඉතාම හොඳ මේ කියන්නේ අලංකාරයක් වෙනවනේ. ඉතින් අර මට මේ ඒ කතන්දරේ කතාව පිළිබඳ ඒක ඉදිරිපත් වෙලා තියෙන ආකාරය පිළිබඳවයි මම එහෙම කතා කරේ. නමුත් දැන් මේ කතා වස්තුව ගත්තොත් මේ කතාවේ ප්‍රස්තුතය ගත්තොත් අද තියෙන සුලභ කතන්දරයක් තමයි මේක. නමුත් එහෙම සුලභ වුණත් දැන් මෙතනදී කෙනෙකුට දැන් ඔයාගේ ලිවීම ශෛලියේ පොඩි ගලා යamak තියෙනවා. ප්‍රයෝජනක විදියට කියවන්න පුළුවන් ගතියක් මම ඉක්මනින් මේ ඇවිල්ලා කියවලා ගන්න බැරුලට කතාවලට වැටලා ඉතින් කොහොමද අපිට කරගන්න බැරුණ එක. නමුත් ඒක හොඳට ගලා යන ස්වරූපකින් ඔයාගේ ලේඛන ශෛලිය විහිදෙනවා කියලා පේනවා හොඳට. එහෙම පේනවා. ඒත් එක්කම දැන් අර ඉස්සෙල්ලාම ලියන කෙනෙක් කොට මේ නවකතා රචනය කෙටි කතා රචනය පිළිබඳ පොඩි ඉතින් මේ නීති නෙමෙයි රීති වගේව තියෙනවනේ. නාට්‍යයක් ගත්තත් මොකක් ගත්තත් තියෙනවනේ ඒකේ අලංකාරය සහ මේ වටිනාකම වැඩි වෙන විදිහේ දේවල් ඇඩ් කරගන්න පුළුවන් ඒවා එකතු කරගන්න පුළුවන් ඒවා. දැන් මෙතනදී මම හිතන්නේ ඔයා මෙතනදී කරලා තියෙන්නේ දැන් ඔය මේක සමාජයේ විසින් ඉගෙන ගත යුතු කාන්තාවක් ඉගෙන ගත යුතු දෙයක් කාන්තාවක් හිතිය යුතු පැත්තක්. මේ වගේ දේවල් වලින් මේ වගේ විනාශ වෙන්න පුළුවන් කියන අදහස ඉදිරිපත් කිරීම වෙන්න ඕන. ඔයා ඒක කතාවේ වැඩි මේ අර චරිත වටකුරු කරන්න උත්සාහ කරන්නේ නැතුව චරිත පරිසරය විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ නැතුව සිද්ධ වුණු කතාවම විතරක් පොඩි එතකොට අපි කියන්නේ ටිකක් වාර්තා කරන ස්වරූපයක් කියලා. නමුත් ඔයාගේ ලියන ශෛලියේ අලංකාර ලස්සනක් තියෙනවා. ඉතින් ඒක කෙනෙකුට ප්‍රියමනාප විදිහට කියවගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඔයා අර ඉස්සෙල්ලාම නිසා හරි ඔයාට වැදගත්ුනේ මේ පණිවිඩය නවකතාවකින් සමාජයට දෙන්න කියන එක නිසා ඔයා ඒක කරාද දන්නේ නැහැ. ඒක ඔයා පෞද්ගලිකව හිතන්න ඕන කාරණයක්. මොකක් වුණත් මේවයි අර පොඩි ටෙක්නික්ස් වල ඒව එක්කම යන්න ඕනේ කියනවා නෙවෙයි. දැන් අපි මේ කරන කතාවලින් මේ අපිට තේරුම් ගන්න තියෙන දේ තමයි දැන් නවකතාවකදීත් අර චරිත පිරිපුන්ව ඉදිරිපත් කිරීමට ඉඩ තියෙනවා ගොඩක්. ඉඩකඩ තියෙනවා. ඒකම Tamanට පුළුවන් නම් දැන් අර මේ මිස් කිව්වා වගේ දැන් එයා මම නම් එහෙම කරන්නෙම නෑ කියලා මම කාන්තාවක් නිසා කියලා එයා කිව්වනේ.
එහෙම අයිඩියා එකක් දැන් ඔයා තුල තියෙනවා නම් ඔයාට ඒකත් ඩෙවලොප් හොඳට වර්ධනය කරලා දාන්න පුළුවන්. මේ දැන් කුවේණියටත් උනේ අසාධාරණයක්, මනමේ කුමරටත් උනේ අසාධාරණයක්. මේ වගේ අපි මේ ඉදිරිපත් කරන කාන්තාවටත් නිකම්ම නෙමෙයි මේ තැනට වැටෙන්න උනේ. අර පිරිමි පක්ෂයේ තියෙන දුර්වලකම් නිසා තමයි මෙතෙන්ට වැටෙන්න සිදු වුනේ කියන එක වගේ අර චරිත ඔයා ටිකක් ඉදිරිපත් කරන්න හැදුවනම් එනවා ඉස්සරහට කියලා මම හිතනවා. ඉතින් කොහොමද දැන් මේ පළවෙනි කතාව නිසා ඔයාට දැන් මේ වගේ සාමාන්‍යයෙන් සෝද සාකච්ඡාවකදී අර හිතන්න ඕන පැති ගොඩක් මේ ලැබෙන්න පුළුවන්. අර පොතක් වුණත් දැන් නවකතාවක් වුණත් විශාලව ඉදිරිපත් කරන්න අපිට අවස්ථාවක් ගොඩක් පොත ලොකු වෙන්න ඕනෙම කියන එක නෙමෙයි. පොතට අනුබද්ධව පොතේ ඉදිරිපත් වෙන චරිතවලට බද්ධ වෙලා මේ ලස්සනට දැන් එමා බෝවාරි වගේ ප්‍රසිද්ධ කතා ප්ලෝබයාලගේ වගේ ට්‍රාන්ස්ලේෂන් වගේ ගත්තා බලන්න ඒවා කොච්චර කියවන්න දැක්කහම පොත් කියවනම කෙනෙකුට උනත් කියවන්න බැරි තරන්නේ මුල් මුද්‍රණ විශාලයිනේ මේ පොත වශයෙන් ගත්තාම. නමුත් අර පරිච්ඡේද කියවගෙන යනකොට අවසානයේ දක්වාම තියන්නේ නැතුව කියවන්න හිතන මේ ස්වරූපයක් ඒවයි තියෙනවා. ඉතින් ඒ වගේ පොත්පත් කියවීමෙන් නවකතාවක වපසරිය මනාව හඳුනගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒ වගේ කියවීම මේ වගේ සාකච්ඡා හැම විටම එක වටිනාකමක් තියෙනවා. ඉතින් කොහොමුණත් ඔයා සමාජයට ආදර්ශයක් දෙන කතාවස්තුවක් තමයි තෝරගෙන ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒක ලස්සනටත් ඉදිරිපත් කරලා තියෙනවා. අර ඒකට අර නිකන් අර සම්මස්නහර සපයනවා වගේ දෙයක් කරගත්තා නම් ඉතින් වටිනවා. ඔයාට ඉස්සරහට ඒක හොඳට කරගන්න පුළුවන් වෙයි. මොකද ඔයාට ලස්සනට ලියන්නත් පුළුවන් ස්වභාවයක් තියෙනවා. මට කියවන්න බැරි වෙච්ච නිසා මට කියන්න දන්නේ අර ව්‍යාකරණ ගැන කවුරු හරි මොනවා හරි කිව්වා කියලා කිව්වා නේද? මේ ඔව් එහෙම කිව්වනේ. ඒ ටිකත් හදාගන්න. ඉතින් ඒක ඇත්තට අමාරු දෙයක් නෙවෙයිනේ. ඒකත් හදාගෙන මේ ගලා යාම තියාගෙන ඔයාගේ මේ අර ඔයාගේ මොකක් හරි පරිණත දෘෂ්ටියකුත් මේකට ඇතුල් කරගෙන ගියා නම් ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන්. කියන එක තමයි ඉතින් කියන්න තියෙන්නේ. එහෙනම් ඔයාට සුබ පතමින් මගේ කොටස ඉවර කරනවා. බොහොම ස්තුතියි මහත්මිය. මොකද විශේෂයෙන් මම ස්තුති කරන්න ඕනේ මේ වගේ නිර්මාණාත්මක දෙයක් ඉදිරිපත් කිරීම ගැන. මේකේ හොඳ නරක කියන්න මම දන්නේ නැහැ. මම සමහර හොඳ නරක කියන්නෙත් නැහැ. මොකද කවදාක්වත් 100%ක් හරියන පොතක් කවුරුත් ලියලත් නැහැනේ. ඉතින් අඩියෙන් අඩිය යන්න. ඉතින් අපි සන්තෝෂ වෙන්න ඕනේ මේ වගේ එකක් ඉදිරිපත් කිරීම ගැන. ඉතින් දැන් ඔහොම ගිහිල්ලා දැන් අපි නටන්න පුළුවන්ද කියලා අපි දන්නේ නැහැනේ. අපි නටන්න පුළුවන්ද නටන්න ඕනේ. ඒ වගේ මහත්මියෝ මේක කරගෙන යනකොට මහත්මියට මේ තියෙන අදහසුයි වෙන අදහසුයි ඇවිල්ලා ඉදිරි අනාගතේ තව පොත් ලියන්න පුළුවන්. හැබැයි මේ මගේ අදහස නම් මෙහෙමයි. මේක ඔය පරිකල්පනයේ තියෙන හැකියාව අනුව තමයි තමාගේ නිර්මාණය මෙව වෙන පරිකල්පනයේ කියන එක වෙනම මේ විද්‍යාත්මක යන ක්‍රමයක්. ඉතින් ඒකට ඇත්තටම මෙඩිටේෂන් වගේ දේවල් හිත හොඳටම දියුණු කරොත් සමහරට මේ මොකද්ද ලිව්වේ කියලා තේරෙන්නේ නැහැ. හැබැයි ලියලා එළියට දානකොට ඒකේ තියෙන අමුතුම ගතියක්. හැබැයි ලිව්වේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ தත්ත්වෙට කොහොම හරිපත් වෙන්න. මොකද ඔය එක එක්කෙනා අරක හොඳ නැහැ මේක හොඳ නැහැ ඔය කියන ඒවා ඔක්කොම අතනින් හරියනවා. ඉතින් මොකද මේ හැමදේම බලන් ගියාම එක කතාවක් කියන එකට හුඟක් අයට ඔබ තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ අපේ මේ තියෙන අපි කියන්නේ මේ ඔය ගෑනු පිරිමිනේ අපි කියන මිනිස්සු කියන එකේ සිස්ටම් එරර් එකක් තියෙනවා. ඒතර මේ සිස්ටම් එරර් එක ගැන තමයි ඔය කතා කරන්නේ. මේ සිස්ටම් එරර් එක ඇවිල්ලා තියෙන්නේ මේ ගෑනු මිනිස්සු කියන එක මුලින්ම ආපු දවසටත් ඉස්සෙල්ලා ඉඳන්. ඒක ඔක මිනිස්සු දන්නේ නැහැ. ඒ කියන්නේ කවදාද මුලින්ම ගෑණියේ මිනිහෙක් ලෝකෙට ආවේ ඊටත් ඉස්සෙල්ලා තමයි සිස්ටම් එරර් එක ආවේ. ඒ ඔය එරර් එකකින් හින්දා තමයි මේ වගේ සිද්ධීන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ගැන හොඳටම අවබෝධයෙන් ඉන්න ඕනේ. මොකද ඌවා අදත් උනා ඊයේත් උනා හෙටත් වෙනවා. ඒතර මේකෙන් මේ අපි ඊළඟට නිර්මාණය මහත්මිය කරන්න ඕනේ මෙහෙම. දැන් මේ වගේ ප්‍රශ්න එනවා. ඒතර ඒකත් දාලා කොහොමද මේ වගේ ප්‍රශ්න වලට
ඉදිරි අනාගතයේදී සමාජය පොසිටිව්ලි මුණ දෙන්නේ කොහොමද? මොකද මම ඉන්නේ පොසිටිව් සයිකොලොජි වලින් මම කතා කරා. ඒතර මෙව අපි ගන්න ඒ ඇන්ගල් එක. ඒතර දැන් එහෙම එකක් දුන්නා නම් මීටත් වැඩිය ගොඩක් අඩ. මොකද ඒතර ඕක කියවන මිනිස්සු දන්නවා දැන් මේ වගේ ප්‍රශ්න ඉදිරි අනාගතයේදී අපිට එන්න පුළුවන්, නෑදෑය වෙන්න පුළුවන් එනවා. ඒතකොට කොහොමද මේ මිනිස්සුන්ට අපි මඟ පෙන්වන්නේ මේ වගේ ප්‍රශ්න? මොකද මේ ප්‍රශ්න එනවානේ මඟ සිස්ටම් එරර් එකක් නෙමෙයි මේක තියෙන්නේ. ඕක කැරකි යනවා. අපි ඉපදෙන්න ඉස්සෙල්ලම මේ භූමිකාවේ හැදිලා ඉවරයි. ඔක සිස්ටම් එකට ගියාම. එතකොට දැන් අපි මේ ස්ටේජ් එකේ රඟපානකොට අපිට පුළුවන් හොඳටම විදියට තමයි රඟපාන්න අපිට වෙන්නේ. ඒතර අපේ දැනුම අනුව තමයි අපි රඟපාන්නේ. කියන්නේ අපි එක එක ඇන්ගල්ස් වලින් තමයි ඔය ප්‍රශ්නේ. දැන් ඔය කියන ප්‍රශ්නේම මම දකින්නේ එක විදියකට, මහත්මිය දකින්නේ එක විදියට, මේ මහත්මිය දකින්න විදියට තමයි ඔක ලිව්වේ. ඉතින් මහත්මිය අපි සතුටු වෙනවා. මොකද තවත් පොත් ලියලා මොකද එන්න පරිණත වෙන්න තමයි මේ මහත්මියගේ හැකියාවල මිනිස්සුන්ට ප්‍රයෝජනයක් වෙන්නේ. මොකද දැන් මොනවා පොතක් ලිව්වත් කවදා හරි ඒකෙන් මිනිස්සුන්ට ප්‍රයෝජනයක් වෙන මිනිස්සුන්ට පාඩමක් ඉගෙනගෙන ඉදිරි අනාගතේට මූණ දෙන්න තමයි අපි අර්ථය අන්තිමට දෙන්න ඕනේ. මේක කතාවක් වශයෙන්ම ගිහිය කියලා ඉතින් කතාව කළා අනේ සන්තෝෂ ෂෝක් කියලා ඉන්න එක නෙමෙයි ඔකෙන් අර්ථය වෙන්න ඕනේ. ඉතින් ඉදිරි අනාගතේදී මහත්මිය පොතක් ලියනකොට ඔය කරුණු කාරණාත් මේ වගේ සමාජ එක්ක එකතු වෙන. මොකද මේ සමාජවල එක එක අදහස් තියෙනවානේ. දැන් මම විද්‍යාත්මක අදහස් තමයි මම දන්නේ. ඒතර මම ඔය රචනා ගැන එහෙම දන්නේ නැහැ. ඒකට මම පොත ගත්තම මට පුළුවන් විද්‍යාත්මක ඔබ ඉදිරි අනාගතයේදී මීට වැඩිය මේ අර්ථවත් පොතක් ලියන්න කියන අදහස දෙන්න. මොකද මේ අපි හැම එක්කෙනාටම හොඳ නොලෙජ් ඒගොල්ලන්ට අයිති ආවේනික වූ හැකියාවන් තියෙනවා. ඒතර මේ හැකියාවන් ගැන මහත්මිය මේ වගේ තැන් වලට අදහස් ගත්තම කවදා හරි මහත්මිය පොත් ලියනකොට හොඳම தත්ත්වයේ පොතකට ඔටෝමැටිකලිම එනවා. මොකද රූල්ස් රෙගියුලේෂන් තිබ්බට ওই රූල්ස් රෙගියුලේෂන් එක අපි දන්නෙත් නැහැ, මහත්මිය දන්නෙත් නැහැ, මහත්මියට මතක හිටින්නෙත් නැහැ. ඉතින් ඕව කැඩෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අන්තිමට වෙන්නේ සමාජයට දුන්න පණිවිඩය. ඊළඟට එන්නේ සමාජයේ මේ පණිවිඩය අරගෙන කොහොමද මේ මිනිස්සුගේ ජීවිත හැඩවගන්නේ? ඒ වගේ ප්‍රශ්නයක් આવොත් ඉදිරි අනාගතයේදී ඒකට මුහුණ දෙන්න. එතන තමයි වැදගත්කම අන්තිමට එන්නේ. ඉතින් මහත්මියට බොහොම ස්තුතියි. අපි ආයි නැවත දවසක ඉතින් මහත්මියගේ එකක් අපි බලාපොරොත්තු වෙනවා. එහෙම කරමු. බොහොම ස්තුතියි. මම රෝහණ බොහොම ස්තුතියි අද මේ අවස්ථාවට සම්බන්ධ වෙලා අපිත් එක්ක අදහස් බෙදා ගන්න පැමිණීම ගැන. මම ඇත්තටම පොත කියෙව්වා. මම හිතන්නේ ටිකක් කලකට ඉස්සෙල්ලා තාවල් දෙන්න අපිට මේ පොත ලැබුණා. ඉතින් මාසයකට වැඩි ලොකු කාලයක් අපිට ලැබුණා. මම හිතන්නේ ඇත්තම මේ පොත කියවන්න ඒක ලොකු කාලයක් යන්නේ නැහැ. ඉතින් මගේ යම් කිසි කියන්නේ මධ්‍යස්ථව අදහස් දැක්වීමක් තමයි මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැතුව අදහස් ඉදිරිපත් කිරීමකින් කාටවත් ඩවුන් කරන්න හිතාගෙන එහෙම අදහස් කිරීමක් නැහැ. ඒකෙන් යම් කිසි අදහසක් අරගෙන පොසිටිව් පැත්තෙන් අමන්ට ගන්න තියනවා නම් එච්චරයි. නැත්නම් ඉතින් ඇත්තටම අමතක කරන්න පුළුවන්. මම ඇත්තටම කැමති මේ ඔබතුමියගේ මේ ආමන්ත්‍රණේම කියලා තියෙනවා මේ ඔබතුමියගේ පළවෙනි පොත ගැන. ඉතින් අඩුපාඩු වෙන්න පුළුවන් ඉස්සරහට හදාගෙන යන්න කියන ඔබතුමියගේ කියන ඒක ඇත්තටම මම අගය කරනවා. ඊට පස්සේ මේකේ පොතේ ගලා යමක් මම ඇත්තටම අදහස් වලින් ආව වගේ කියවගෙන යන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මමත් හිතනවා අර මේ මහත්මියන් කිව්වා වගේ මේ පොතට තව ඉඩක් ගන්න තිබුණා කියලා. මොකද මේක සමහර වෙලාවට මේ අපි අතර තියෙන මේ අද කාලේ බැලුවාම බහුලව තියෙන සිද්ධියක් වෙන්න පුළුවන්. එක එක තැන්වල මේ අපේ සමහරට මේ අපේ ප්‍රදේශවලටම මේ දේවල් ඕනාට වැඩිය තියෙනවා. ඔහුගේ කාලෙක මට මතකයි රත්මලාන ප්‍රදේශයේ වෘතුමියක් යාගේ දරුවනුත් සමග කාමරයට දාලා ගිනි තියලා තිබුණා ස්වාමි පුරුෂයාට. ඉතින් මේ වගේ ඛේදවාචක ඇත්තටම ඒවා මේවා කියන බොහොම සමාන අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් අද කාලේ වෙනකොට මේ වගේ දේවල් අහන්න ලැබෙනවා. ඉතින් මම ඇත්තටම මේ කතාවේ ස්වරූපය ගැන කතා කරන්නේ නැහැ. ඒවා ඔබතුමීට අයිතියක් තියෙනවා. ඒක අඩු වැඩි කරලා ඔබතුමීගේ අවශ්‍ය ආකාරයට මේක
ඉවත් කිරීම. ඉතින් කාලය ගැන මට එහෙම තමයි හිතෙන්නේ. තව ඒ කියන්නේ අපේ මමත් ඇත්තටම කලා ශාස්ත්‍රයට සම්බන්ධ රැකියාවක් කරනවා. ඉතින් ඒකෙදි අපිත් අර අපේ දේවල් ආශ්‍රිතව අපි නිර්මාණය තා පුළුවන් තරම් ක්‍රාෆ්ට් කරන්න බලනවා. සමහරට අපිට මුල් ඉදිරිපත් කිරීම නොවෙන්න පුළුවන්. ඒක තවදුරටත් කියන්නේ මේකේ රසතැන් මතු කරලා තව ගන්න පුළුවන් මේවල අදහස් එක්කව කරලා මෙතුන් කිව්වා වගේ තව මට හිතෙනවා මේකට එක්කව කරගන්න තිබුණා කියලා. සමහරට ඒ ආශ්‍රයෙන් ඔබතුමීට මේ සාමාන්‍ය සිදුවීම වෙන පැත්තකට වෙන කතාන්දරයකට ගොනු කරගන්න තිබුණා කියන එකත් මට හිතෙනවා. ඉතින් අපි දකින්නේ දැන් මේ මූලිකව ගත්තොත් මේ Facebook ආශ්‍රිතව මෙහෙම සිද්ධියක් සිදුවීම. ඒක පවුලට බලපාපු ආකාරය. ඉතින් අර වගේ අලංකාර ඒ වගේ කියන්නේ නිර්මාණයේදී සිද්ධ වෙන ඒ අලංකාරයේ ආශ්‍රයෙන් මම හිතන්නේ තව මේක තව ස්තනකට ගන්න පුළුවන් වුණා නම් හොඳයි කියන එක මට හිතෙනවා. ඒක මගේ පුද්ගලික මතය. ඉතින් අතර ඒ වගේම අර නාමල් කිව්වා වගේ අර Facebook එකේ කාලාන්තරය ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Facebook පටන් ගත්ත කාලේ ගැන ඉතින් ඒක පොඩි මෙතන තියෙන පොඩි ටෙක්නිකල් ප්‍රශ්නයක්. ඒ කියන්නේ Facebook පටන් ගත්තේ කවදද අද වෙනකොට ඒ වසර 20ක් වෙනකොට කොහොමද කියන එක. ඔක අනාගතයේදී ඒක විසඳෙයි. අනාගතයේදී ඒක විසඳෙයි. මේක මේ එකක්වත් මේ කියන්නේ ධර්ම විදියට ඉදිරිපත් කිරීමක් නෙවෙයි. බොහොම සාධාරණව ඉදිරිපත් කිරීමක් විතරයි. මොකද අපි අහලා තියෙනවා ඇත්තට මේ වගේ සංවාදවලදී තාමත් දක්ෂ නිර්මාණ ශිල්පීන්ව දරුණු අන්දමින් විචාරය කරන අපි අහලා තියෙනවා. ඇත්තට මම හිතන්නේ මේ පැත්ත පළාතකටවත් නැහැ මෙතන. බොහොම කියන්නේ බොහොම තීව්‍ර විදිහට බොහොම දරුණු වචන පාවිච්චි කරලා ගහගස්ස. ඒ කියන්නේ ගහන්නේ නැති එක විතරයි. දරුණු වචන පාවිච්චි කරලා අපි අහලා තියෙනවා. ඉතින් ඇත්තට මේක නම් බොහොම මෙතන නම් බොහොම ඊට වඩා මධ්‍යස්ථ සාධාරණ අවස්ථාවක්. ඉතින් ඒ වගේ මම වඩක් අර නාමල් කිව්වා වගේ මේ කවර ගැන කතා කරන්න කැමතියි. මොකද මේකට කියන්නේ කවර නිර්මාණය නෙවෙයි මගේ ශාස්ත්‍රය සම්බන්ධ මම කලා නිර්මාණ ශාස්ත්‍රයේ මගේ ව්‍යාපාර කියන්නේ මම වෘත්තීයම වශයෙන් සම්බන්ධ වෙලා ඉන්න හින්දා දැන් ඔබතුමී මෙතනදී පොත ගත්තම ඔබ අර කිව්වා වගේ සමහර මේ කවරෙනුත් අපිට යම්කිසි කතාවක් මෙතනින් මතුවෙනවා. මට මේ මෙතන ඇත්තටම මේ කාන්තා පාර්ශ්ව දෙකක් අතර සිදුවන සමීප සම්බන්ධයක ස්වරූපයක් තමයි මට මේකෙන් දකින්නේ. ඉතින් ඇත්තටම ඒක අතුරු මට කතාව කියෙව්වම ඒක ටිකක් මේ කතාවේ පොඩි අතුරු තැනක තියෙන දෙයක්. අර මූලික මේ කතා සංකල්පය සහ ගත්තාම ඒක ඊට වඩා පොඩ්ඩක් වෙනස් තැනක තියෙන්නේ. ඉතින් මම ඒකට කියන්නේ ඩොස් කියනවක් මොනවාක්වත් දෙවි. ඇත්තටම ඔබතුමී ඊට පස්සේ ඒක තමන්ගේ නිර්මාණයේදී කාට හරි කියලා එහෙම වැඩක් කරගන්නකොට ඇත්තට ඔබතුමීට ඒකට කියන්නේ සාධාරණව ඒ ගැන යම් විනිශ්චයක් සහිතව ඔබතුමී මේ පොතේ ඉදිරිපත් කිරීමට ඇත්තටම තිබිච්ච ශක්තිය තුලින් පුළුවන් මේක ඔබතුමීට මේ මං හිතන්නේ කියන්නේ ඔබතුමී මේක නොකරද ඔබතුමී සමහරට මට කියලා ඒක දෙයි වැඩේ කරා වෙන්න පුළුවන්. ඒතර මගේ කියන නිර්මාණය ඔබතුමීට අවශ්‍ය විදිහට ඒ රූප රචනය වෙන්නේ නැත්තම් ඔබතුමීට ඒ ගැන යම්කිසි තීරණයකට එන්න පුළුවන්. ඒ හින්දා මම කියනවා ඉස්සරහදී ඔබතුමී නිර්මාණවලදී ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න කියලා. මොකද මට දැනෙන්නේ එහෙම කතන්දරයක්. සමහරට මම වැරදි වෙන්න පුළුවන්. ඊට පස්සේ
මම මේකේ ආසයි කර තැන් වලින් මේක එඩිට් වෙලා තියෙන එක ගැන. සමහරට ආරම්භයේ වෙන තැන මේක මම හරි කැමති එඩිට් වෙලා තියෙන දේ ගැන. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න කැමති ඔබතුමීට මේ පොත හොඳ අත්විවරණයක් කරගන්න. මේ මත තමයි ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු සඳහා පවතින්නේ. මේ උඩ තමයි ඉතුරු දේවල් ඒ හින්දා මේක බොහොම සාධාරණ මේ විවේචනය ගැන හිතලා බලලා මේ ඉස්සරහ කටයුතු කරගෙන යාමට සුබ පතනවා. ස්තුතියි නැවතවරක් සම්පන්න වීමට. මම මොනවද කියන්නේ මම හිතන්නේ මේ දීපු කමෙන්ට්ස් එක මම අරගෙන හිටියා. එයාට වටින කමෙන්ට්ස් එකක් මෙතන ආවේ. මම මෙයාගේ පළවෙනි පොත එලි දැක්කදසේ මම හිටියා. මෙයා ක්වීන්ඩියක් වශයෙන් තමයි සමාජයට ආවේ. එදා රත්නශ්‍රී තමයි මෙයාගේ චීෆ් ගෙස්ට් ආවේ. මම හිතන අවුරුදු 3කට ඉස්සෙල්ලා. මමත් හිටියා පළවෙනි පීරියඩ්. ඔයා හිටියද? වත් හිටියද? නෑ. රයිට්. රත්නශ්‍රී මෙයාව එයාගේ පොතේ සාමාන්‍යයෙන් එයා කියවන්නේ නැලු මුළු පොතම. නමුත් මෙයාගේ පොත මුළු කවි 100ම කියවලා. එයාම කියනවා මම මේ ෆස්ට් ටයිම් මේ කවි 100ක් මම කියෙව්වේ. කවි 100යි අරගෙගේ. රයිට්. කියවලා එයා මෙයාව වර්ණනා කරනවා නෙමෙයි මෙයා ගැන කිව්වේ අතීතයේ අපිට යන්නේ ගජමන්නෝනා කියලා කවි ලිපි අහලා තිනේ. ඊට පස්සේ හිටියා මණිකාරුවන් පතර මං හිතන්නේ. ඒ වගේ ඒ ගිය කාලෙන් පස්සේ මේ අලුතෙන් එන හොඳ ක්විඳියක් කියලා මට කමෙන්ට් එක දුන්නේ. මට හරි ආඩම්බරයි මගේ නගි කෙනෙක්. මම තමයි මං හිතන්නේ අඳුරලා දුන්නේ බ්‍යාම හිට නේද? මෙයාගේ මේ පොත මං කියවේ නෑ මොකද මාත් වැඩ රාජකාරී හරි අධිකයි. මෙයාගේ මේ කියවට මං ආවේ කෙරවල පිටින් ඉඳලා ආවේ. මම 5:30 එන් ආවේ. මේ ඔයාගේ අඩුපාඩු මට තේරෙනවා මේගොල්ලෝ කියන දේ ඒ වගේ මේව දැන් මේ පිටකාර කෙනුවත් මෙයා කියපත සම්පූර්ණ නැත්ද? මේකේ බැලුවම එන පික්චර් එක නෙමෙයි නම් ඇතුලේ තියෙන්නේ පාඨකයාට නිකන් ඒක අර එයා අවුට් ඔෆ් ට්‍රැක් යන්නේ. ඒව ටික ඔයා ගන්න පොසිටිව් මයින්ඩ් ගන්න. මම දන්නවාට ලියකේ කියා හොඳටම තියෙනවා. මොකද අපේ ෆැමිලි එකේ හොඳටම ලියන්නේ මෙයා. තව මගේ ඉන්න පවුලේ කීප දෙනෙක් ලියන අය. මේ මහත්තයත් මගේ ඥාතියෙක් ඉන්නේ. ළඟම ඥාතියෙක්. මේ අපේ පවුලේ ඉන්න ගොඩක් ලියන අය. මෙයා එක්කෙනෙක්. තව ඉන්න චන්දන මුතුසන්ද්‍රීගේ දන්නවනේ ටිරොන් ෆර්නෑන්ඩෝ. ඒක සින්දුත් තියෙනවා, නවකතාවක් තියෙනවා, කෙටි කතාවක් ලියනවා. ඒ මගේ මාමගේ පුතු දෙන්නෙක්. මෙයාගේ කසින්ලා. මේ වාගේ අඩුපාඩු ටික මේ පොසිටිව් මයින්ඩ් බලන්න ඔයාට හදාගත්ත ඔයාට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඇත්තට මේ පොත ගත්ත දවස්වල මම කියෙව්වේ සාමාන්‍යයෙන් මම ලියන කෙනෙක් නිසා මට එහෙම මේ වෙන කෙනෙක්ගේ ලියන එකක් මට ඒක කොහොමද කියන එක හරියට කියන්න ටිකක් අපහසුයි. ඒක නිකන් හරියට මම මොකක් හරි කෑමක් මම කන විදිහටම අනිත් කෙනා කන්න ඕනේ කියලා මම විශ්වාස කරන්නේ නැති නිසා. ඒ කියන්නේ සමහරවිට මම ඒ කෑම රස විඳින විදිහටම අනිත් කෙනා රස නොවිඳින්නත් පුළුවන්. එකම කෑම වර්ගයේ වුණත් අනිත් මම ඒක රස විඳින්නේ නැති එකක් තව කෙනෙක් රස විඳිනවා වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහරවිට ඒක මම රස විඳින්නේ හැඳි ගෑරප්පුවෙන් අනිත් කෙනා අතින් කනවා වෙන්නත් පුළුවන්. කෙනෙක් ඒ නිසා මට වෙනත් කෙනෙකුගේ කෘතියක් ගැන මොකද මම මේ පොත් කියෙව්වා මම ලියන කෙනෙක් විදිහට ඒක කම්ප්ලීට්ලි මම ලියන විදිහට වඩා කම්ප්ලීට්ලිම වෙනස්ම එකක්. ඉතින් මම ඒක ලියන කෙනෙක් තව කෙනෙක් ලියන කෙනෙක්ගේ පොතක් දිහා බලන විදිහයි ලියන්නේ නැති කෙනෙක් යම් කිසි පොතක් දැස බලන විදිහයි වෙනස් ඇති කියලා මට ඒ වෙලේ හිතුණා. ඒ කියන්නේ හැමදෙස්සෙම අර මම කලින් කිව්වා වගේ මම ඒ කෑම කන්න කැමති හැඳි කෑරප්පුවෙන් වුණාට අනික් කෙනා එහෙම කන්න අකමැතියි කියලා එහෙම හැඳි කෑරප්පුවම කන්න ඕනේ කියලා නීතියක් නැහැ එකක්. අනිත් එක තමයි ලිවීමේදී මම සාමාන්‍යයෙන් අවුට් ඔෆ් බොක්ස් හිතන කෙනෙක් ඕන දෙයක අනික් කිව්වා වගේ එක එක රචකයන් අරට ආවේනික වෙලා හැමදාම මේ රචකයාගේ විදිහේ ශෛලිය අරයාගේ ශෛලිය මෙයාගේ ශෛලිය නොයෙකුත් සම්මාන ලැබපු අයගේ ශෛලී එතනට මිනිසුන් ඇබ්බැහි කරන්නට කොටු කරන්නට යන රටක අපි ඉන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම
කම්පිසි ප්‍රසිද්ධ මොකක් හරි කතාවක් තියෙනවා නම් එයාගේ දිහා බලන්න, එයා ලියලා තියෙන එක දිහා බලන්න ඕකලම් එහෙම අපිව එතනට තල්ලු කරන්න යන පරිසරයක මම විරුද්ධයි දැඩි ලෙස. ඉතින් ඒක නිසා මම හිතනවා මේ කතාව සුලභ කතාවක්. ඒ කියන්නේ සාමාන්‍ය පත්තරයක සාමාන්‍යතරම වගේ කියවන කතාවක්. ඒ කතාව සමහරට ඔබගේ අත්දැකීමක්. මොකද ඔයා ලියලා තියෙන සමහර ඒවා මට බොරුයි කියලා හිතුණත් ඒක බොරුයි කියලා මට කියන්න බෑ. මොකද ඒක ඔබගේ අත්දැකීම එක නම් මට කියන්න බෑ ඒක එහෙම නුණා කියලා. සමහර විට මම ඒ අත්දැකීම ලැබපු විදිහ නෙමෙයි වෙන්න පුළුවන් මේ පොතේ කෙනා ලියන්නේ. නමුත් ඒකෙදි මට ඒ ඉල්ලම් කෑමක් කියන එක තමයි මට තේරුනේ කතාවේ. يعني මේ දැල්වැකෝගේ කාන්තාව කියන එකේදී එයා ඒ නඩුවකදී මට ඝට්ටනයක් ආවේ දැන් ඒ වගේ මිනිමරුමකදී අපේ නීතිය දුර්වලයි කියන එක. නීතිය දුර්වලයි කියලා කියන්නේ දැන් ඒ නඩුවේදී එයා කියන්නේ මම නිසා මැරුණා. මම නිසා මැරුණා කියන එකයි මම මැරුවා කියන එකයි දෙකක්. එතකොට නිසා මැරුණා නම් නිසා මරුපු කෙනේ දැන් අපි මම දැකලා තියෙන එකකදී යම් කෙනෙක් ගෙදරට ඇතුල් වෙද්දී අනිත් කෙනෙක් කරන් පැදීගෙන ඉන්නවා. එයාට තිබ්බ මේන් එක ඕෆ් කරන්න. එයා මේන් එක ඕෆ් කරේ නැහැ. අරයි මැරුණා. එයා නිසා තමයි මැරුණේ. එයාට ඕන තිබ්බ බේර ගන්න. බේර ගන්න තිබ්බ එකයි බේරගත්තේ නැත්. ඒක මිනිමරුමක්ද කියන එක මම දන්නේ නැහැ. නීතියේදී එතනදී මං හිතුවා තව ඒක තව තාර්කානුකූල වුණා නම්. ඒ කියන්නේ මේ එයා ඇත්තට එයා මරලා නැහැ නේද එතනදී. ඒක ඇවිල්ලා එයාගේ තියෙන නොදනුවත්කමද මෝඩකමද මම දන්නේ නැහැ කොහොම හරි. ඒකෙදි තව ඝට්ටණය ගෙන්න තිබ්බ කියන්නේ එයා කරේ නැහැ කියලා කිව්වත් ඔක්කොම සාක්ෂි එයා කරා කියන තැනට එන විදිහට පොඩි ඝට්ටණයක් තිබ්බනම් තව ඒ චරිතය කරේ අපිට මේ දැන් ඒ චරිතය නිකන් කැමැත්තෙන් එයාගේ ආශාවන් නිසා ළමයා මම මැරුවා කියලා පිළිගත්තා වගේ නිකන්. ඒක ඒත් ළමයා මැරුණත් මර මිනිහව ඒ මිනිහත් එක්ක ඉන්න එක සැපක් කියන එක නෙති. හැබැයි එහෙම වෙන්නත් පුළුවන් ඉතින්. එහෙම වුණා කියලා අපිට කියන්න බෑ. හැබැයි එතකොට අර ඒ ගෑනිටින චෝදනාවේදී අර ඊරානි කිව්වට වඩා අනිත් පැත්ත ගහන්න පුළුවන්. මොකද එයා අර මිනිහත් එක්ක තියෙන ආශාව නිසා ළමයා මැරුණ එකත් ඒ මිනිහව බේරලා මම මැරුවා කියලා කියන. එකතැනක තියෙනවා මැරුවා කියලා බස් කියන මම නිසා කියලා. එතන පොඩි මම හිතනවා ඒක හරියට ක්ලියර් වුණා නම් හොඳයි. මම නිසා මැරුණා කියන එකේදී හිරේ දාන්න බෑ. මම නිසා කවුරු මැරුණාට මම මැරුවේ නැහනේ. දැන් මට කෙනෙක්ව එයාව ඩිෆෙන්ඩ් කළා යාට හින් ගහලා මම හින් ගහන නිසා එයාව එල්ලේ වෙලා දාගත්තට මට කරන්න දෙයක් නැහැ. මම නිසා තමයි එහෙම වුනේ. ඒක වෙනම ප්ලොට් එකක්. ඒකත් ලස්සන ප්ලොට් එකක්. හැබැයි ඔයා එහෙම ගෙනාව නම් නීතිය වලට අනිත් පැත්තට අරවන් තිබ්බයි මේ. එයා නිසා වුණාට එයා නෙමෙයි මැරුවේ එක්කෙනෙක් හිරේ දාන එකේදී තව ඝට්ටනේ හදන්න තිබ්බා එතනදී. ඒකෙන් මට එන්න ගැටලුවක් වුණා. එයා හිරේ ගියේ වරදක් කරලාද නැද්ද කියන එක. එහෙම ගැටලුවක් අනිත් එක ඒ නීතියේ පැත්තේදී දැන් ඒ වගේ සොයාගෙන ඔක්කොම යද්දි මේ වගේ කෑම වගේ එහෙම ගියා නම් ඒක එයා ගෙනාවෙත් නැත්තම් ගෙනාව කඩ ඔක්කොම තියෙනවා නම් අර මනුස්සය වහුනේ නැත්තේයි කියන එක ගැටලුවකුත් තියෙනවා. එතනදී එහෙනම් ඔයාට දැම්මනම් හොඳයි කියලා හිතනවා. ඒ මිනිස්සයා කරත් මේ එයා යව බේරලා නෑ මමයි කරේ කියලා පිළිගත්තා නම් එතන තව පොඩක් ගැටණයක් තිබ්බනම් හොඳයි කියලා හිතුණා. ඒ මම හිතන විදිහ එහෙම විය යුතුයි කියලා නීතියක් නෑ. තව මම සාමාන්‍ය ලියනකොට ගොඩක් පරිසරයත් එක්ක උපමාවල් එක්ක දාගෙන යන්නේ. අර තව වේදනාත්මක පැත්ත වැඩි වෙනවා. තව ඒක මේ ඒ වගේ පරිසරයත් එක්ක දැන් ඒ ළමයාගේ සුරුතල් ඒ පැත්ත තව ඩිස්ක්‍රයිබ් වුණා නම් තව හොඳට එයා කොහොම එක්කෙනෙක්ද එයා දඟකාරයේ මෙහෙම එයා කෙරේ අපේ ලොකු ආදරයක් ඇති වෙන සිද්ධියක් තව තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ඒ වගේම ඒ ගැහණු එක්කෙනාගේ දැන් වචනයෙන් කිව්වට එයා නිකන් අර එයාට ඇබ්බැහි වුණාට සාමාන්‍ය කෙනෙක් වගේ තමයි තේන්නේ ලියවල. එහෙනම් එයාව ඊටතව අර ෆීලිංග්ස් වලට එයා හරීම නැඹුරු වෙන එක එහෙම අර මනුස්සයාගේ හඬ ඇහුණත් නිකන් හැංගීම ඇවිස්සෙන වගේ පැත්තකට බඩ කරන්නේ. දැන් ඔයාට එයාව කරන්නත් ඕනේ. මට හිතෙන කරන්නත් ඕනේ. නීතියෙන් අප්සෙට් එකක් වෙන්නත් නෑ. හැබැයි
එයා වැරදි ඒක මොකද්ද කරන්න ගියේ කියලා හරියට පැහැදිලි නැහැ. ඒක සාමාන්‍ය ඒක නිසා ඒක සාමාන්‍ය කතාවක් බවට වගේ වෙන්න ගියා කියලා හිතන ගන්න. සාමාන්‍ය ප්‍රසිද්ධියක් පත්තරේ ලියන මෙහෙම වෙලා අම්මා මෙහෙම වෙලා කෑම ගලේ වෙලා මෙහෙම ළමයා ඉරේ ගිහිල්ලා. එහෙම එක. ඒක හොඳ ප්ලොට් එකක් නේ. හැබැයි ඉතින් ඔයාලට අර කැමැත්තෙන්ම ළමයා මැරුව එකත් අර මනුස්සයාට එන ආශාව නිසා එයාම වැරදිකාරයා වුණා කරා නම් තවත් කියන්නේ තව අපිට අර එයා කෙරේ කේන්තියක් ඇති වෙනවා කතාවල ප්‍රබලත්වයක්. කියන්නේ කාර්යයාගේ ඒ කාන්තාවට චෝදනාවක් එනවා කතාවේ ප්‍රබලත්වය වැඩි වෙනවා. ඒකද මේ ගෑණි ළමයා මැරුණත් අර විදියත් එක්ක තියෙන ඒකට තියෙන එහෙම අයත් ඉන්නවනේ. දැන් අපි දැකලා තියෙනවා ළමයි හමුන පාර දාලා යන්නේ. මා අනන්තවත් ඒ වගේ ගීත ලියලා තියෙනවා. ඊළඟදිත් ඒ වගේ ගීතයක් ලියුවා. ඉතින් එහෙමත් කරන්න පුළුවන් තත්වල් තියෙනවා. මේ හම්බෙච්ච ගමන්ම ළමයාව මරන්නේ. කාන්තාව ඔව් මම ඒ වගේව දැකලා තියෙනවා. මම ඒ දැකපු ඒවා සිද්ධිම ගීතවල ලියලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ප්‍රබල කරන්න තිබ්බ කියලා ඒකේ චරිතයේදී ඔයාලට කරන්න ඕනේ එයාට මොකක්ද කියන එක අපිට මට හොයාගන්න බැරි වුණා. කියන්නේ මෙයා වැරදිකාරයෙක්ද එහෙම නැත්නම් මෙයා අසරණයිද? ඒ කියන්නේ මේ අසරණයි කියලා කියනවා නම් එයා මම මැරුවේ නැහැ කියලාම කියනවා. මම මැරුවේම නැහැ. මම දන්නේ මම මැරුවේ නැහැ. හැබැයි ඉතින් ඕන්තරම් එහෙම මැරුවේ නැහැයි කියලා මේ සාක්ෂියට විරුද්ධව ගොඩනැගිලා හිරේ ගිය මිනිස්සු ඉන්නවා. හැබැයි එයා ඒක කරලා නැහැ. එතකොට එහෙම ගෙනාව නම් එයාට අනුකම්පාව පැත්ත ඔයාලට මොකක් හරි පැත්තකින් තව ප්‍රබලත්වයක් ගේන්න තිබ්බ කියලා හිතුණා මේ ප්ලොට් එක තුල. මොකද ඒ ප්ලොට් එකේ අර කොමන් ගතිය යන්නේ අතනින්. එයා මේ ළමයා මැරුණා වුණත් එයා දන්නවා කීයට දන්නවා එයා මැරුවේ නැහැ කියලා. හැබැයි එතනදී අර නිග්ලෙක්ට් කරපු එක තේරෙනවා. කියන්නේ සාමාන්‍ය අම්මා කෙනෙක්ට තේරෙනවනේ මේ එනකොට යනකොට කෑම බින්න ලඩ වෙනකොට ඒක ලොකු දුර්වලතාවක් කියන්නේ වෛද්‍යවරුන් මුකුත් කියන්නෙත් නැතුව එහෙම. හැබැයි ඉතින් එහෙම නෝනා කියලා එහෙම සිද්ධ වෙලා තියෙනවා. ඒක මම ළඟ කිව්වොත් එහෙම වෙන්න කොහොමද වෛද්‍යවරුන්ට කියන්න බැරි වුණාද මේක? එහෙම කියන්න පුළුවන්. එහෙම කියපු අවස්ථාවක් තියෙනවා. හැබැයි මේක නොකියපු අවස්ථාවලුත් තියෙනවා. ඒ හින්දා මම කියකට මේ චෝදනා කරන්න බෑ මේක එහෙමයි කියලා. හැබැයි අර කතාව තව ප්‍රබල කරගන්න තිබුණා කියන එක මට හිතන මම හිතන විදිය. ඒක මේ චෝදනාවක් නෙවෙයි. ඒක මම අදහසක්. ඒ කියන්නේ මොකද මම ලියන කෙනෙක් නිසා මම හිතනවා හැමතිස්සෙම චරිත ගොඩනගද්දී චරිත ඒ චරිත තව අපිට මැවෙන්න ළමයා මොන වගේද මේ සේයම් හැඩරුව මොන විදිහේ කෙනෙක්ද. ඒකට අපිට කියවද්දී ආව මැවෙන එක්ක එයාට සමාන වෙන කාන්තාවක් හරි අපි කියවගෙන යද්දී අපිට ඒ ඩිස්ක්‍රයිබ් එක තව ආවනම් හොඳයි කියලා හිතුණා. මේ අර අතනදී ඒක මට ගැට්ටනේ තිබ්බ එකයි. මැරුවද මම නිසා මැරුණයි කොහොමත් නීතියෙන් එහෙම දඬුවම් දෙනවද කියන එක එතන හරියට පැහැදිලි වෙලා තිබුණේ නැහැ. නමුත් අර ඔය ඒක මැරුවා මම නිසා කියලා එහෙමත් තියෙනවා. එතකොට අර මම නිසා නම් ඒක මම හිතන තව අර නඩුව ගැට්ටනයකට ගේන්න. දැන් අපි දන්නවා වගේ නඩුවකදී ලොකු ගැට්ටනයක් යනවානේ. අර පැත්තේ මෙහෙම කෙනේ ලෝය මෙහෙම කෙනේ මෙහෙම නැහැයි කියනවා. දැන් අපි ලොකු වගේ ප්‍රසිද්ධ මිනිමරුන් පොඩ්ඩක් අපි අධ්‍යයනය කළොත් ඒ වගේ තැන් තියෙනවා. අන්න එහෙම තැන් ඒ වගේ ටිකක් ගෙනල්ලා තව චුට්ටක් ඒක මේ අපිට අර කියවන අපිට කේන්තියක් ඇති වෙන මේ පොඩ එහෙම කරේ අර අප තුල ඒක ගොඩන ගන්න පුළුවන් වුණා නම් තව හොඳයි කියලා හිතුනේ මම. ඒ සමහරට මම ඒ ශෛලිය නිසා වෙන්න පුළුවන්. නමුත් ඒක මගේ ශෛලිය නොවුනත් වෙන කෙනෙක් ගියුණත් එහෙම කරා නම් හොඳයි කියලා මට හිතුණා එහෙම. හැබැයි ප්ලොට් එහෙම එකක් ගත්ත එක ලොකු දෙයක්. මම හැබැයි මේ මට ජජ් කරන්න බෑ මේ වෙන කෙනෙක්ගේ ලියන ශෛලියක් මෙහෙම නෙමෙයි ලියන්නේ මෙහෙම ලියවෙන්න ඕනේ. මෙහෙම මේ අරයගේ වගේ ලියුවනම් හොඳයි. සරත්චන්ද්‍රගේ වගේ තිබ්බනම් හොඳයි. රත්නශ්‍රීගේ වගේ ආවනම් හොඳයි. මට එහෙම සංසන්දනය කරන්න මම පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද ඒ අර මං කිව්ව කෑම වගේ තමයි ඕන කෙනෙක් කෑමක් ගත්තොත් ඒ කෑම රහ විඳින්නේ. මෙතන මේ බිස්කට් එක අපි රස විඳින්න ගහුවොත් එහෙම රස විඳින විදිය 10 දෙනෙක් 10 විදිහක්. සීනි තියෙන එක්කෙනා ඔක අකමැත්තෙන් රස විඳිනවා. අපි කන්න
හොඳටම නැති කෙනා කන් තව දෙකක් කන්න ඕන එක්කෙනා එකක් කාලා තෘප්තිවල රස විඳින කෙනා ඒකත් තීරණය කරන්න හරි අමාරුයි. කොමරි වගේ ඉතින් ප්‍රයත්නයට සුබ පතනවා. මම හිතනවා මම මේ එහෙම කිව්ව දේ මේ අසාධාරණ දෙයක් කිව්වේ නැහැ. දැන් හැම එකේම එහෙමත් වෙන්න පුළුවන් මෙහෙමත් වෙන්න පුළුවන් කියලා ගන්න නීතියේදී ඒක බෑ. ඒකම නීතියේදී මම කියන පැටලෙ මම නිසා කියන එක කොහොමද එතනදී මොකද මම ඒ වගේ සිද්ධියක් දන්නවා එක නඩුවක් ඇත්තට මම අර කරන්ට් පත්නවා කියලා කිව්වේ ඒකේ ඒ කාන්තාව ඒ පුරුෂයාට හරි ආදරේ. එයා හිත යටින්කට ආදරේ. ඒ මිනිහත් මෙයාට කැමති. නමුත් එයා මැරි කරලා. මෙයා නිතර හියන එන කෙනෙක්. එයා දවසක් යනකොට එයා දකිනවා මේ අරයා ප්ලග් එකක් ගහන්න ගිහලා කරන්ට් පැදෙනවා. මෙයාට ඕනනම් මේ ස්විච් එක දිහා බලනවා එයා. අට ඕෆ් කරන් තිබේ ඕෆ් කරන දොරවල් එයා ගෙදරින් එනවා. අරයා මැරෙනවා ඉතින්. කාලයක් ගිහිල්ලා මෙයාව අර මිනිස්සයා බඳිනවා. බඳට පස්සේ එයා කියනවා ඇත්තට එදා මේ වගේ සිද්ධියක් වුණා කියලා. ඊට පස්සේ මිනිහව දාලා යනවා. ඇත්තටම සිද්ධියනේ. ඇත්තනේ. ඒ වගේ මම කිව්වා ඒක නිසා මැරුණේ. එයාව ඉරේ ගියේ නෑ ඒකට. එයා නිසා තමයි මැරුණේ. එයාට තිබ්බ ඕනම් බේර ගන්න. සමහර ඒවා තියෙන එක මම කිව්වා නිසා කියන වචනේ පොඩි වචනයක් ඇති නීතියේදී එහා මෙහා වෙයි. පොඩි නීතියේදී හැබැයි කොච්චර එහෙම කිව්වත් වර්ධි නොකරපු මම මේ අදත් කතා කරලා ආවේ ඒ වගේ වරදක්කට එයා මිනිමැරුවේ නැහැ. ඒත් මිනිමැරුම ගාව එක්කෙනාත් එක්ක හිටිය නිසා අවුරුදු 17කට හිරේ ගිය තරුණයෙක් ගැන මම අදත් ඒ වෙනුවෙන් කතා කරන්න සිද්ධ වුණා යමුගේ සිද්ධියකදී. ඒකෙදි එයා හිරේ ගියා කොම සාක්ෂි හැදුවේ මෙයා ඒකට සහයෝගය දුන්නා කියලා. ඒ වේ ළමයා අදටත් පිළිගන්නේ මං එහෙම දුන්නා කියලා. එයා කියන්නේ මම මේක බේර ගන්න ගියේ. නමුත් මම සහයෝගය දුන්නා කියලා තමයි නඩුවේ ඔප්පු වුනේ. මේ ලංකාවේ නෙමෙයි ලංකාවේ එක්කෙනෙක් වෙනත් රටක හිරේ ගියේ ඒගොල්ලන් මෙයාව නිදහස් කරන්නේ එයා වරද පිළිගත්තොත්. එයා පිළිගන්න කැමති නැහැ. කරේ නැති නිසා. ඉතින් 17ම ඉවරනකන් ඒ 17ම ඉවර වුණත් ඒගොල්ලන් තව 3ක් තියෙන ඉවර වෙන්න. 17 ඉවර වුණත් ඒගොල්ලන් කියන්නේ මෙයා පිළිගන්න ඕනේ නැත්නම් ඒ ජජ්ට ලොකු අපහාසයක් කියලා. ඒ රටේ හැටියට. තවත් හිරේ તો මෙයා කියන හදිසියේ මං ඕක කිව්වට පස්සේ මං එදා සාකි නැතව කියලා තව 20කට ගියොත් කියලා. එයා හිරේ නම් පොතක් ලියලා. ඒ පොත එඩිට් කරන්න මට එව්වේ. මගේ යාළුවෙක් තුරු මගේ එඩිට් කරේ. ඒකේ තියෙන්නේ එයා ලිව්වේ නැහැ. මට සිද්ධ වුණේ මම ගියේ මේක බේරන්න. නමුත් අර හරියවනේ අපි පිහිය අරන් යනකොට දකින්න පිහිය ගේනවා රින ඔක්කොම මැරුවා වගේ. එයා කියනවා මම ගියේ එහෙම එකක් තිබුණේ නැහැ. නමුත් ඔප්පුනේ අර විදිහට ඒ කතාවෙන් පස්සේ කියලා තියෙනවා මේ ලෝය කියලා මේ පොතේ ඉලි දක්වන්න එපා කියලා. දිගෝ පොතක් ඒක මම හිතන්නේ පිටුව 600ක් 700ක් විතර පස්සේ මම එයාට කිව්වා ඔක දෙකට කඩන්න. පළවෙනි කොටස ඔයා රිලීස් කරන්න. දෙවෙනි එකේනේ තියෙන්නේ වරදක් නොකර හිරේ ගිය විස්තරේ. ඒක ලංකාවට ආවම දාන්න කියලා. එතකොට එහෙදි දැම්මොත් එමේ ළඟිලක දැම්මොත් මේ ජස්ට් අපහාසයක් නිසා ඒගොල්ලන් මෙයාට ඒක තව දඬුවම දැඩි කරන්න ඉඩ තියෙනවා. මොකද ඒ රටවල් වල සාමකාමී රටවල් නිසා ඒක මෙයාව නිදහස් කරන්නේ නිදහස් වුණාට පස්සේ යාට හොඳ පරිසරයක් ගොඩනගනවා කියන ලිපි ඉදිරිපත් කරන්න. රැකියාවක් දෙන්න තියෙන මිනිස්සු මෙයාට ඒ වගේ අර නඩු ඔයා කිව්වාගේ නඩුවකදී ඒ රටවල් වල එහෙම තමයි වුණාට මෙහෙත් එහෙම නැතුව හිරේ ගිය අය ඉන්නව අනන්තවත්. මිනි මරුමකට මේ වගේ නඩුවක් ඒකට ගම්මල යනකොටත් මම සමහර ලෝයරට කතා කරලා ගන්නවා. දැන් මොකද එයා එතන ගියාම එයා දුක් වෙනි එයා කැමැත්තෙන් එයා පිළි අරගෙන යන්නේ. ඒතකොට එයාට ගට්ස් තියෙන්නත් ඕන නැත්නම් කියලා දුක් වෙවි නැතුව ඉන්න. දැන් දැන් එයා උච්චර අර මිනිහට ආසාවෙන් ළමයා මැරුව එකත් මම පිළිගන්න පුළුවන් ගට්ස් තියෙනවා නේ කාන්තාවට. ඒ ඉරේ ගිහලා නිකන් එයා වෙන ඔබ එයාට දුකක් හදන්න ඕනේ නැහැ කියලා මම හිතන්නේ. මොකද දුකක් හදන්නේ එයා කැමැත්තෙන් යන්නේ එතනට. මං කැමැත්තෙන් අකමැත්තෙන් කැමති වෙනවා කියන එකයි කැමැත්තෙන් කැමති වෙනවා කියන එකයි දෙකක්. ඒ එක වගේ පෙනුනට බොහොම සියුම් තැන් ඒවා. ඉතින් අර ඒ වගේ ඝට්ටනයක් හැදුවා නම්
මේ හොඳ මට මතක් වුණේ මගේ ගෙඩි කතා පොතේ ටිකක් තියෙනවා වගේ නඩුවක්. ඒ නඩුවේදී අම්මත් එයා තරක කරන ළමයාව ඉල්ලලා ඒ ළමයාව ඉල්ලලා ළමයාව දෙන්නේ නැහැ. එතකොට එතනදී ඉලා ගැට්ටනයක් තියෙනවා ළමයාව එයාගේ ළමයාව මිනිස්සු දෙන්නේ නැහැ. ඉතින් අන්තිමේදී අර කිව්වා වගේ පැරණි නඩු ආකාරයට ගිහලා ළමයාව දෙකට කපන්න කියලා කියනවා. ඉතින් එදා කාලේ උනේ දෙකට කපන්න කිව්වම අර ඇත්ත අම්මා අඬනවානේ එපා කියලා. මේ අම්මා අඬන්නේ නැහැ මෙයා කියන කපන්න කියලා. ඒ පරණ විදිහටම නඩුව විසඳෙනවා. දැන් ගැට්ටනයක් හදලා තියෙන එතනදී ඇයි එහෙමනේ පස්සේ යා නීතියත් එක්ක තර්ක කරනවා. ඇයි උඹ එහෙම කරේ? ඇයි මට ඒ වගේ අසාධාරණයක් කරේ කියලා ගැට්ටනයක් හදනවා. හැමදෙස්සෙම මේ ගැට්ටනේ කියන එක තියෙනවා නම් ගැට්ටනේ කියන එක සාහිත්‍යයේ නාට්‍යයේ ඔය හැබැයි අපිට ඕන විදියකට ඒක වෙනස් කරන්න පුළුවන්. කියන්නේ මේ නැත්නම් ඉතින් සැලලීනියෝ සංදේශ අරන් ගියේ නෑනේ. අපි ඒවා කියනවා ගණන් ගියා. ගියව සංදේශ අරන් ගියේ නෑනේ. අපි ඉතින් ඒව මනක් කල්පිතව ගොඩනගලා තියෙනවා. ඒව අපි ඉස්මුදුනින් පිළිගන්න කැමති නම් මේ ඇත්තට වෙච්ච සමහර සිද්ධි අපිට බැහැර කරන්න බැරි තත්ත්වයක්ත් තියෙනවා. ඉතින් සමහර විට බල්ලෝ විවාහ වෙන්න බෑනෝ ඉන්නේ. බල්ලෝංග බඳිනවා සාදමදින. අපි කිව්වොත් එහෙම බැන්දේ නැහැ ඒකම බොරුවක්ද කිව්වොත් එහෙම නැහැ. මේ අද මම කියෙව්වා මේකේදී කාන්තාව ගැන කියද්දී රූරජිනිතරගේ ලංකාවෙන් ගිය එක්කෙනා ලස්සන ස්පීච් එකක් දීලා තිබුණා. එතකොට සෝමාලියාවේ එක්කෙනා කියලා දෙනවා එහි තියෙන අර අමානුෂික චාරිත්‍රයක්. ඒගොල්ලන්ගේ ලිංගික අවයව කපලා ඉවත් කරලා මේ ගෑනුන්ගේ කියන්නේ මහුන් දානවල වල අමුවෙන් ළමා කාලෙදිම ඒගොල්ලන් ගැහණියෙක් වගේ නෙවෙන්න ඒව කපලා කොටලා එතන සම්පූර්ණයෙන්ම එයා ඒක ඉතින් මං කරුණා කරන තාමත් ඒක කියන්නේ ඒක මම කියවද්දි ඒකට ඇති වෙන අර මේක මෙහෙම තාමත් එහෙම තියනවාද කියලා සෝමාලි කියලා Forest birds. ඔව්. නෑ මම මේ ගියේ මේ සතියේනේ මේ තාම මේ ශ්‍රී ලංකා යන වෙලාවෙනේ මේ මිස් වර්ල්ඩ් මේ තාම ඒ කන්ටෙස්ට් එයා මේ දාලා තියෙන්නේ. එයාගේ පින්තූරෙත් එක්ක. එයා කිව්වේ දැන් ලංකාවේ කෙනාගේ ස්පීච් එකට මිනිස්සු ගොඩක් ආදරේ වුණා වගේම අරගේ ස්පීච් එකේදී මිනිස්සු ඔක්කොම නිකන් ෂොක් වුණා කියලා. තාමත් මෙහෙමද කියලා. ඔව්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තාමත් ඒ වගේ අමානුෂික දැන් මං උනත් සමහරලාට මේ ඔෆ් කරන එක කතාවට මේ අපි උනත් සමහරට මං උනත් ගොඩක් වෙලාට අර මම ලියන්නේ අර වෙනත් රටවල් නිසා ගොඩාක් රටවල් වල තියෙන සිරිත් එහෙම කරනවා. ඉතින් මේ බලන මොනවද කියලා. සමහර සිරිත් ගත්තම අපි ලිව්වොත් එහෙම ඉතින් මේක අනිකට බොරුවක් කියලා. දැන් ටිබෙට් වල තියෙන දඩුවෙක් හම්බෙන්න යනකොට ඒගොල්ලන් එක්කන් යන වතුරේ බස්සලා තමයි ළමයාව ප්‍රසූත කරන්නේ. ප්‍රසූත කරාම ළමයාව ඔබන් ඉන්නවලු වතුරේ ටිකක් කියලා උස්ව ගන්න වැඩි වෙන. කියන්නේ එහෙමත් උස්ව ගත්තොත් තමයිලු වීරයෙක් කියලා උස්සලා සමහර ළමයා මැරෙනවා ඉතින් ඒකේ. ඇතුලේ. ඒ ශක්තිමන්ත කෙනෙක් රටට දෙන්න ඕනේ කියන එක සිරිත අනුව ඒ ළමයා වතුරේ හම්බෙච්ච ළමයා වතුරේ ඔබාගෙන ඉඳලා සමහර ළමයා උස්ම හිර වෙලා මැරෙනවා. සමහර අය එනවලු. එතකොට එයා උස්සලා රටට වීරයෙක් කියලා ඉතින් තාමත් ඒ වගේ සිරිත් තියෙනවා දැන් මොකද්ද මේ අර එස්කිමෝ වරුන්ගේ තියෙනවා ඒගොල්ලන්ගේ විවාහ වුණාට එහෙම මිතුරෙක් ආවොතින් ගෙදරට තමන්ගේ බිරිඳව මිතුරට දෙන එක තමයි ලොකු ඒක හරිම ලොකු ක්‍රියාවක් නෙවෙයි. ඒක මිතුරට එක්ක පුදිය ගන්න බිරිඳව දෙන එක ලොකු අර අගේ ඒගොල්ලන් එක ලොකු අගය කරනවලු ඒක. එහෙනම් ඉතින් මම කල්පනා කරා දැන් වයිෆ් මේ එහෙම තින් ඒ කියන්නේ මේ තාම මේ කාලෙදිත් තාම මේ සිරිත් එහෙම තියෙනවා. සමහර එහෙම තියෙනකොට මේ අපිට සමහර ඒවාට එහෙම නෙමෙයි කියලා කියන්නත් බෑ. ඒකයි මම එහෙම නීතියක් නැහැ. අර ඒ වගේ හැබැයි ගැට්ටනේ කියන එක තියෙන්න ඕනි කියන එක තමයි මම හැමතිස්සෙම හිතන්නේ. ඒකත් එක්ක මම නම් සාමාන්‍ය පරිසරයත් එක්ක පොඩ උපමා සහගතව හැමතිස්සෙම කෙලින්ම කියන්න බැරි දෙයක් නම් ඒක මම ඊට දරුණු විදිහට උපමාවකින් කියලා දානවා.
එතකොට ඒක ඊටලා දරුණුයි. ඒ මරපු විදිය සූක්ෂම බව තව අපිට ගේන්න පුළුවන් ක්‍රමයකින් පෙන්වුවා නම් අර මනුස්සයා කරේ කේන්තියකුත් එක්ක මෙතනදී ඒ මනුස්සයා කරේ ලොකු කේන්තියක් ඇති වෙන්නේ. මොකද මෙයා කරේව තමයි කේන්තිය තියෙන්නේ. එහෙම. දැන් ඒ වගේ දැන් උහුම් වෙන හැම ළමෙක්ම මේ ළඟදී මම ගිය එකකෙත් තියෙනවා මන්දබුද්ධික ළමෙක් කියලා. මෙයා මැරිනම අම්මට තමයි චෝදනාව වැරදිකාරයා අම්මා මැරුවා කියලා. මොකද ඒක හොයාගෙන යද්දී දැන් සමහර තැන්වල තියෙනවා ළමයා මන්දබුද්ධික නිසා අම්මා තනියම එයාව බලන්නේ. ගෙදර කවුරුත් නැහැ. අම්මා টয়ලට් යන්නේ අම්මයි කකුල ලණුවක් ගැට ගහගෙන ළමයාව අතුරු කකුල ළමයේ ගැට ගහලා ටොයිලට් යන්නේ. චෙක් කරන්නාම දකින්න ළමා අධිකාරී ළමයාව ගැට ගහලා ලණුවක්. අමානුෂික ළමයාට වද දෙනවා. ඒගොල්ලන්ට පේන්නේ මේ පැත්ත. අන්න එහෙම ගැට්ටනේ තිබුණා අම්මගේ පැත්තේ න අම්මා කියනවා මම කොහොමද මෙයාව අතහැරලා টয়ලට් එකට ළමයාවත් ඔඩොක්කුවේ තියෙන টয়ලට් යන්නද මම කියලා. ලොකු ළමෙක් ලොකු එක්කෙනෙක්. ඒ වෙන්නේ ලොකු වෙන්න ඒ ගැට්ටනේ වැඩි එතනදී. ඒ ළමයාව එයාගේ හැංගීම් තියෙන ඒ ළමයාට ඒව කන්ට්‍රෝල් කරවන්න ඕනේ. අර ඒ වගේ මේ අර එහෙම හැමදෙස්සෙම මම ඒව උදාහරණ කිව්වා වාගේ පොතට එහෙම දාන්න කියන එක නෙමෙයි. අද ඔය වගේ ගැට්ටනේ කියන එක තිබ්බනම් තව ඒක මේ සුවඳවත් කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා. සංජී කාර්යවස මහත්මයාට මම ඉස්සෙල්ලාම සුබ පතනවා මෙවැනි පොතක් නිර්මාණය කිරීම ගැන. ඒ කියන්නේ ඉදිරියේදී මීටත් වඩා ලොකු පොතක් ලියන්න ලැබේවා කියලා මම ඔබට විශ් කරනවා. මේ ඇත්තටම මේ පොත දැක්කා අතටත් ගත්තා. ඒ වුණාට මේ පොත කියවන්න හම්බුනේ නැහැ. මොකද අපේ ගෙදර පහුගිය ටිකේ ටිකක් අර රෙනෝවේෂන් වගේ කියන නිසා ඉස්සරහින් පිටිපස්සෙන් ගෙයින් එළියට පිටිපස්සට බහින්නත් බෑ ඉස්සරහට බහින්නත් බෑ. අර බාස්ලා දෙපැත්තෙම වැඩ නිසා ඇතුලේ කොටු වෙලා හිටියේ. දුවගේ බබාලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් හරි කලබල කරගෙන බුක් රැක් එකේ ඔක්කොම පොත් ඔක්කොම ඒගොල්ලෝ දාස් නිසා බොක්සර්ස් වලට දාලා තිබ්බේ. ඉතින් ඒකට මේ අවස්ථාවට සහභාගී වෙන්න ඕන කියලා හිතුණා. මට දැන් මේ හැමෝම කතා කරපු විදිහෙන් පොත දැක්ක විතර අතින් ඇල්ලුවා කියවන්න හම්බුනේ. හිතුනේ ගොඩක්ම මේ මව දියණියක් ඉන්න මවෙක් වුණාම එයා ඉපදුන දා ඉඳන් මේ අම්මට ලොකු වගකීමක් තියෙනවා. ඒ ළමයාට කොතනදී හරි වැරදීමක් සිදු වුණොත් ඒ අම්මා වග කියන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ. මේ මොකද ඒ මවගේ බාහිරේ ඉන්නකම් ඊට පස්සෙවත් ඇගෙන බලන්න ඕනේ. බාහිරේ ඉන්නකම්ම ඒ මවට ලොකු වගකීමක් තියෙනවා ඒව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්. ඇයට වෙන හැම හානියකටම මම නම් කියන්නේ මව වග කියන්න ඕන කියලා. මොකද ආදරේ දුන්නට මදි ඒ රැකවරණය කියන එක ඇයට ගොඩක් වැදගත් වෙනවා. ඇයට ඒ රැකවරණය දෙන්න ඕන. ඒ කියන්නේ ඒ දියණියව අනිතක විනිවිද දකින්නත් ඕනේ මව. ආදරේ කියන වචනේට විතරක් මේව කරගන්න බෑ. ආදරේ යහගිය තව ගොඩක් දේවල් තියෙනවා මේ දියණියක්ව ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් අද වගේ සමාජයක. ඉතින් මට දැන් මේ කතාවලින් තේරුණ විදිහට ඒ අම්මා අනියම් සම්බන්ධතාවයක ඇලිලා තියෙනවා. එහෙනම් එයා ඒ පැටලුණු දායිදම්ම දියණියට ලොකු වරදක් කරලා තියෙනවා. දියණියක් ඉන්න මවක් වශයෙන් ඇගේ හැඟීම් පාලනය කරගන්න බැරි වීමක් හරි මොකක් හරි නිසා වෙන්නේ නැති. නමුත් ඒක පටන් ගත්ත දා ඉඳන්ම ඈ වග කියන්න ඕන ඒකෙන් මේ දියණියකට හානියක් සිද්ධ වෙනවා නේද කියන එක. ඉතින් ඒක නිසා මම හිතනවා මට මේ කතා බහ තුල තේරුනේ ඈ වග කියන්න ඕනේ. ඈ තමයි ඈව මැරුවේ කියලා මම හිතන්නේ. මොකද ඈ සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ. මොකද එවැනි වාතාවරණයක් ඒ දියණියට ඇති කරාට. ඉතින් ඇගේගේ පැත්තෙන් අඩුපාඩුකම් මේ විවාහය තුළ ඇති සිදු වෙලා තියෙන්නේ නැති. ඒක තමයි ලියලා තියෙන්නේ. ඔව් එහෙම නිසානේ මේ පැටලීමක පැටලෙන්නේ. එතකොට ඇයට මේවා පොඩ්ඩක් පාලනය කරගන්න ඕනේ. මොකද දියණියක් නිසා විශේෂයෙන් පුතුෙක්ටත් එහෙම තමයි. නමුත් කවදා හරි ඇය විවාහ වෙනවා තත්වයකට යනවා. එහෙම තත්වයකට මවව ඇය කොහොමද අගය කරන්නේ? ඒක නිසා ඒ හැඟීම් පාලනය කරගන්න සිද්ධ වෙනවා කියලා මම හිතනවා.
පාලනය කරගෙන හරි Tamanට ඉපදුනේ මේ ලෝකෙට බිහි කරපු දියණියව ආරක්ෂා කර ගැනීම තුළින් ඊටත් වඩා සෙනෙහසක් ඇයට මතු දිනයකින් ලබා ගන්න තිබිච්ච අවස්ථාවක් තමයි මේ මගහැරිලා ගියේ කියලා මට හිතෙනවා. ඔබතුමියට මම සුබ පතනවා තව තවත් මේ නිර්මාණ කරන්නේ ඉදිරියට මේ යන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මේ පොත විශාල වෙන්න කියලා. තව අදහස් වලින් පිරීලා. දෙතොල් මුදල් ලියුවේ වාසේ. දෙතොල් මම කියුවේ නැහැ. ඒවට මම අහගෙන හිටියා ඔබතුමාලගේ අදහස්. ඇත්තටම ඉතින් මම සුබ පතනවා ඔබතුමියට. ඒ කියන්නේ ඇත්තටම මේකේ අර දැන් ඔබතුමාලගේ කතා අනුව මට තේරෙනවා අර ආසාවෙන් ගලාගෙන යන ආකාරයෙන් මේ කතාව කියනවා. අනිත් එක සමාජයට යම්කිසි සමාජයට යම්කිසි මේ පණිවිඩයක් දෙනවා. අනිත් එක අර මේ අර කාන්තාවට හැම වෙලාවෙම අර කියන්නේ අර කාන්තාවගේ දුර්වල පැත්තනේ. කාන්තාව දුර්වල තමයි. දුර්වල. ඉතින් ඒ වගේ එකක් අපිට මිදෙන්න අවශ්‍යයි. දැන් ඇත්තටම මම මේ කියුවනම් මට ඇත්තටම මේ අර අදහස් තව ගන්නකොට ඔබතුමාලගේ අතහනවා මම කිව්වා අනික ගලායන ස්වරූපයකුත් තියෙනවා අනිත් එක මේක අර මේ කියෝලා මට හිතෙනවා අර ක්ෂණිකව මේ කියන්නේ අපිට ග්‍රහණය කරගන්න පුළුවන් ගතියක් තියෙනවා. දැන් අර කීයද විදිහට මේක පොතත් සරලයිනේ පොඩි මේ පිටු ගානත් අඩුයි. ඉතින් අර දැන් හුඟක් වෙලාවට කියවන්න අපිට තියෙන කාල සීමාවත් අඩුයි. මේ වගේ පුතකින් මම හිතනවා හුඟක් වෙලාවට අපිට මේ කියවෙන්න මට අර රුචියක් ඇති වෙනවා කියලා. ඉතින් ඔබතුමාලගේ අදහස් අනුව මට හිතෙනවා මිතුමියට හොඳ අනාගතයක් තියෙයි. මිතුමියගේ අපේ රෙකෝඩින් එකේ කපන්න මිතුමියගේ ශ්‍රීලාම නේද ප්‍රථම නවකතාව මිතුමියට මම සුබ පතනවා. තවත් ලියන්න ධෛර්යය ලැබෙන්න කියලා. මුලින්ම මම කියන්නේ මට මුලින්ම ස්තුති කරන්න ඕන. මේක අන්තිමට ස්තුති කරන්න ඕන උනාට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඔයගොල්ලෝ ඔක්කොටම. මේ මම නවක ලේඛිකාවක්. ඒ කියන්නේ මම ඒ උනාට තාම කැමති නැහැ මම ලේඛිකාවක් කියලාවත් හඳුන්වා දෙන්න. මම තාම පොත් නවකතාවක් කියනත් පොත් විතරයි. ඒකේ ගොඩක් දුර්වලකම් ඇති. මේ විදිහට මගේ පොත විචාරවට ලක් වුණ මුල්ම අවස්ථාව. ඒ කියන්නේ මට ඒක හුඟක් වටිනවා. ඒ ලැබුණ හැම ඒ කියන්නේ කමෙන්ට් එක හැම අදහසක්ම මම නිහතමානීව හැම දෙයක්ම පිළිගන්නවා. ඒකට මම සතුටු වෙනවා. කිසිම විදියකින් මට හිත රිදවීමක් ඇති උනේ නැහැ ඔයාලගේ එකම වචනකින්වත්. මට ඒක ඉදිරි අනාගතය වෙනුවෙන් අඩිතාලමක් කියලා මම හිතන්නේ. මේ එකක් අනික මට ඕන වුණා මේ සමාජයට අපි මං හිතනවා අපි ලේඛක ලේඛිකාවන් විදිහට සමාජයට මෙහෙවරක් කරන්න ඕන කියලා අපි ලියන අකුරකින් හරි ඒත්කොට සමාජයට පණිවිඩයක් දෙන්න ඕන. ඒක ආදර්ශමත් කතාවක් වෙන්න ඕන කියන දේ මම ඉන්නවා. ඉතින් මට ඒක ලියද්දි මම සාර්ථක වෙන්නත් පුළුවන්. මොකද මේක මගේ මුල්ම නවකතාවනේ. මේ දැන් මම ඒක නොලිව්වා නම් මා තුළ තියෙන අඩුපාඩු මට හොයාගන්න අපහසුයි. මම දැන් ඒ ටික ලිව්වින්ද තමයි මට දැන් තව කතාවක් ලියන්න මේ මට දැන් අදහස් වෙනවා. මම මගේ දුර්වලතා හඳුන ගන්න පුළුවන් වුණා. මට ඒ ටික මේ එකම තැනකින් එක විදිහට මට මේ හෝරාවකට වැඩි කාලයක් තුල ඔයාලා මට ඒක කරපු ලොකුම කියන්නේ මෙහෙවරක් වගේ මම හිතන්නේ මට කරපු ලොකු උදව්වක්. මම හිතනවා මට වඩා වැඩිහිටි සියලුම දෙනා මෙතන ඉන්න එයාලා මම ඔක්කොටම ගරු කරලා සලකනවා. මම දැන් මෙතනින් මගේ අත්දැකීමක් මෙතන නැහැ මේ කතාව පුරාම කොහෙවත්. අනික් කාරණය නම් මම හිතනවා ලේඛිකාවක් හෝ ලේඛකෙක් වුණාට පස්සේ වෙද්දී කියන්නේ පොතක් ලියද්දී යම් තැනකට කොටු වෙන්න හොඳ නැහැ කියලා. ඒ කියන්නේ මම ගැහණියක් නම් මම මාව උලුප්පා තබන්න මගේ ගෑනු ඒ කියන්නේ වර්ගයේම කාන්තා පාර්ශවය එයාලට සාධාරණයක් මිටු කරන්න මම හිතන්නේ මම බැඳිලා ඉන්නවා කියලා. එම අමනාපයක් හිතන්න එපා. මම මගේ අදහස් ප්‍රකාශ කරන්නේ මම පිරිමියෙක් වුණා නම්
මම කැමති නැහැ මම පිරිමි මම එයාව උස්සලා තියන්න. මට ඕන සමාජයේ හැම කෙනාවම මම දකින්නේ ඒ කියන්නේ මම පිරිමිය දකින විදිහ මම එයාව දකිනවා ගෑනු කෙනා එයා ඒ විදිහට දකිනවා පබ්ලික් නම් බබාව දකිනවා යෝනේම එක කාලය තුල එයාලව මම දකිනවා මිසක් මං එයාලව මට සංසන්දනය කරන්නවත් මම මේ එයාලව දැන් පිරිමි කෙනෙක් එක්ක මගේ පුජ්‍යලික තරහක් තිබුණත් මම පොතකට ඒක ඇතුල් කරන්න කැමති නැහැ. කාන්තාවක් සමග තිබුණත් මම ඒක කැමති නැහැ ඇතුල් කරන්න. මම ඒක අර සමව දකින්න කැමති. අනික් කාරණේ නම් මේ දැන් මෙතන මේ මට මේ පොත කියවපු ගොඩක් අයගෙන් කියන්නේ 90%කට වගේම කිව්වේ මට මේ පොත දික් කරන්න තිබුණා. මේ චරිත තව පුරුල් කරන්න තිබුණා. මේ චරිත විග්‍රහ කරා නම් මීට වඩා දෙයක් වාට කරන්න තිබුණා. පරිසර වර්ණනාව වෙන්න තිබුණා කියන තැනට මට ගොඩක් අය අවවාද දුන්නා. මම ඒ හැමදේම දැන් මට පුදුම සතුටක් තියෙනවා. ඒ කියන්නේ මම අඳුනගත්තා මගේ දුර්වලතා එකක්. එතකොට දැන් මේ කියපු කරුණු අනුව මම තව දෙයක් කියන්න කැමති. කාලය පිළිබඳ කිව්වා නාමල් මහත්මයා. අනිත් බාධකලක දුර්වලකමක් කියලා හිතන්න එපා. ඔව්. ඒක දුර්වලකමක් නෙමෙයි. ඔව්. ඒක තව කලර් කරගන්න ඩවුට් එකකට යන්න එපා මේ වෙලාව. නෑ මම මේ කියන්නේ මං කිව්වේ මගේ හිත රිද්දවීමක් ඇති වුන්නේ නෑ කියලා. මම ඔය කියපු හැම දෙයක්ම හරිම කැමැත්තෙන් පිළිගත්තා. මට කාලය පිළිබඳ ප්‍රශ්නයක් කියලා කිව්ව එකට මම කියන්න කැමතියි. දැන් කවියක් ලියද්දී අපි දැන් කවිය ලියන්නේ නැහනේ මේ දැන් කවිය ලියන්නේ අපිට දැන් කවියට කැමති විදිහට. එතකොට දැන් කාලය දැන් ඔය මොහාන් රාජ් මඩවල නම් කිව්වට කමන්නේ නැහැ නේ ලේඛක. මොහාන් රාජ් මඩවල මහත්මයාගේ කෘති අරන් ගත්තම එකකට එකක් සම්පූර්ණ කියන්නේ මනං කල්පිතයි. ඒව වෙන්නේ නැහැ කවදාවත්. කියන්නේ සාමාන්‍යයෙන් ඒ සමහර කතාව මේ ආදරණීය වික්ටෝරියා ඒ වගේ කතාවල තියෙනවා ඔය මේ ගැහැණු පිරිමි එක්වීමකදී සාමාන්‍යයෙන් එහෙම වෙලාවක අර ඒ කාමරයක නම් ඒකේ අර බිත්ති දෙදරල වැටෙනවලු කඩම් වැටෙනවලු කපරාඩු ගැලවෙනවලු. ඒ කියන්නේ එහෙම කියනවා. දැන් එහෙම දේවල් වෙන්නේ නැහැ කියන එක අපි දන්නවනේ. ඒවා ඒ ලේඛකයෙකුට පුළුවන් Tamanට කැමති දේ ලියන්න. Taman ඒක Tamanට එන අදහස. දැන් මට මේ කතාව ලියද්දී මට ඔයාලා ඔක්කොගෙම හෝ මගේ පාඨක පිරිසගෙන් අදහස් අරන් මට කතාවක් ලියන්න බැහැනේ. මට දැන් පුළුවන් මම ලියපු කතාව මොන වගේද කියන එකේ අදහස් ඔයාලගෙන් ගන්න. එතකොට මට පුළුවන් ඊළඟ කතාව මීට වඩා ගොඩක් සාර්ථකව මේ ලියන්න. ඒක එක. අනික එතකොට මම කිව්වේ අර ලේඛකයාට ඕන විදිහට ලියනවා කිව්ව තැන කාලය පිළිබඳ ප්‍රශ්නයත් අර වගේ. දැන් වෙන්න පුළුවන් දේවලුත් නොවෙන්න පුළුවන් දේවලුත් තියෙනවා. අපි දැන් මේ පොත කියවන හැම කෙනාම බලන්නේ නැහැ. දැන් මේ කාලය Facebook ආවා මේ කාලේ තමයි මේම ආවේ මේ කාලේ තමයි මේ ෆෝන් ආවේ එහෙම දැන් සමහර විට දැන් මේක නොවෙන්න පුළුවන් සම්පූර්ණ බොරුවක් වෙන්න පුළුවන් Facebook නැති වෙන්නම පුළුවන් ඒත් ඒක ලේඛකයා ලියනවා එතකොට ඒක එකක් අර මහත්මයා කිව්වා වගේ ඉදිරි කාලේදී ඒක සාමාන්‍ය වෙන්න ඉඩ තියෙනවා මේක අවුරුදු 20කින් තාම ළමයිට මේ පොත හම්බුනහම ඒ ළමයා හිතයි මිස්සක් ඉඳලා ඇවිල්ලා කියන එක නීති ප්‍රශ්නය මම පිළිගන්නවා ඒක ඒ හැම එකම පිළිගන්නවා කියනකොට ඒ ඔක්කොම අතුලත් එතකොට ව්‍යාකරණ ප්‍රශ්නයක් කිව්වා පොතේ ව්‍යාකරණ දෝෂ තියෙන විත්‍ය ඒ කියන්නේ මං කටවහරින් ලියපු පොතක් සාමාන්‍යයෙන් ගොඩක් පොත් ගත්තම මේ වෙද්දී එහෙම ලියපු පොත් තියෙනවා ව්‍යාකරණ කූලවම පොතක් ලියන්න ගියොත් ගොඩක් වෙලාවට එක අපහසුයි. අපහසු කමට වඩා තියෙන රස විඳීමේදී යම් මේ يعني එයාලා රස විඳීමට දෙයක් අර බැරි ගතියක් ඇති වෙන්න පුළුවන්. අනික දැන් මේ මම යනවා දැන් නිදා ගන්න මම යනවා දැන් කන්න එහෙම කියන එක දැන් මම යමි නිදා ගන්න එහෙම මම කියන එක මියන්නෙම අවසන් කරන්න බැහැනේ කතාවක
කතාවල් යද්දී එතකොට ඒක රසාස්වාදයට පොඩ්ඩක් හානියක් සිද්ධ වෙනවා. සාමාන්‍ය කටවහරෙන් යනවා. එතකොට ඒක එකක් අර ගැහණු චරිතය ඒක දැන් සාමාන්‍යයෙන් කාන්තාවට එහෙම වෙනවා. ඒක ඇත්ත. ඒත් මං කියවනේ මං කැමති නෑ ඒක එක්කෙනෙක්ගේ පැත්තකින් බලන්න. පිරිමි කෙනාටත් දෙයක් කරා නම් හරි කියන එක දැන් මම මෙතනට තේරුම් ගත්තේ ඔයාලා මට කිව්ව හින්දා. ඒක එකක්. එතකොට මේ කවරේ කතාව දැන් මේ මහත්මයා කිව්වා මේ කවරේ මෙහෙම කාන්තා වන් දෙදෙනෙකු අතර තියෙන සම්බන්ධයක් වගේ කියලා හිතුණා කියලා. කියන්නේ දැන් අපිට ਵਿਚාරයක් වෙනකොට දැන් අර මේ මහත්මයා කිව්වා වගේ අර එකම රස එක්කෙනෙකුට දැනෙන්නේ නැහනේ. දැන් මේ මහත්මයාට මේ පොත ගත්තාම මේකේ කවරේ කෙම හිතුණා. තව කෙනෙකුට එහෙම හිතෙන්නත් තව විදිහකට හිතෙන්න ඉඩ තියෙනවා. මට මේ කවරේ අතර ගත්තාම මට මේ කවරේ හදලා ඉවුවා මේ සෙනුර ලක්මාල් කියන මේ මහත්මයා. ඒ කියන්නේ ඒක මම නෙමේ ඒක සුසරේකින් හැදුවේ. එතකොට මට මේ කවරේ වුණා මේක බලන්න කියලා. ඒ වෙලේ මට මම මේ කවරෙන් දැක්කේ මේ කාන්තාවන් දෙදෙනෙක්. එක කාන්තාවක් තමයි අර මවගේ කලින් භූමිකාව. එයාම වෙන චරිතයක් වෙනවා කතාවේ ඇතුළතම. ඒ කියන්නේ එයා හොඳට ඒ කියන්නේ එකම කාන්තාවකගෙන් ප්‍රතිබිම්බ දෙකක් ඉස්මතු වෙනවා. එතකොට අර යා වෙනස් වෙනවනේ දැන් අතෙන්දී. මං ඒක දැක්කේ එහෙම. දැන් මෙතන මෙහෙම මේ කාන්තාව ඉන්නේ නිකන් නිර්වතින් වගේ කියන එක දැනෙනවනේ. මෙතන මේ මම ඒ කවරේ එහෙම දැකපු හින්දා මම ඒ කවරේට කැමති වුණා. ඒක මම දැකපු විදිහ. දැන් මහත්මයා දැකපු විදිහ තමයි අරක. ඒක හරි. ඒක කියන්නේ විවිධයිනේ රසාස්වාදයේ කියන එක විවිධයි. දැන් අපිට කවියක් ਵਿਚාරයක් ලියන්න දුන්නොත් අපි ලියන්නේ කෙලින්ම 15ක් දිනේ 15 ලියන්නේ ਵਿਚාර පහක්. එක එක්කෙනා දකින්න විදිය. ඔය දැන් ගීතයක් ගත්තත් ඔය මේ මොකක්ද අර අමරදේව මහත්මයාගේ ගීතයක් තියෙනවා මේ අර සිය පුතු නලනවා මගේම ගීයක් පෙර දිනේක මා පෙම් කළ යුතුය සිය පුතු නලවනවා කියලා. දැන් ඒක එක්කෙනෙකුට හිතන්න පුළුවන් පෙර දිනේක මා පෙම් කළ යුතුය කිව්වම එයාගේ පෙම්වතිය වෙන කෙනෙක් විවාහ වෙලා එයාව මේ එයාගේ සිය පුතු කිව්වම එයාගේ පුතා නලවනවා කියලා. දැන් තව කෙනෙක්ට හිතන්න පුළුවන් දැන් ඇත්තම ওই කතාව නම් පෙර දිනේක මා පෙම් කළ යුතුය සිය පුතු නලවනවා. එතකොට මං පෙර දිනේ පෙම් කළේ යුවතියකට. දැන් එයා අම්මා කෙනෙක් වෙලා. එයා සිය පුතු නලවනවා. මගේම ගීයක් නැලවිලිසරෙන් ඈතින් මතු වෙනවා. කියන්නේ එයා කියපු ගීතයක් කියලා නලවන්නේ මෙයාගේම දරුවා. ඔය එතනදී ගැට්ටනේ උනේ. එහෙම අරම හිතන්න පෙළඹුණේ. පෙර දිනේක මා ප්‍රේම කළේ යුතුව අපේ පුතු නලවනවා නුවණ හරි. සිය පුතු නලවන එයාගේ පුතා. එයාගේ පුතා මගේ පුතා නෙමෙයි කියන ෆීලිං එක තමයි. ඒක තමයි. ਵਿਚාරය කියන්නේ එතනනේ ਵਿਚාරය කියන්නේ. එතකොට මේ අර මේ අර ඒක ඉතුරු ටික ඔක්කොම හරි. ඔක්කොම හරි. අර සිය පුතු කෑල්ලෙන් දැන් මගේ නිසා කියන කෑල්ල මම මේක දෙනට ආවේ. මම දැන් මේ අර මම කියලා තියෙනවනේ නිසා මම නිසා මරුණා කියලා. එතකොට අන්න හරි. එතන පොයින්ට් එක ඒ නිසා මරුණා කියන එක මගේ වැරදීමක්. අන්න ඒ වගේ නේද මේ ගීතය. සිය පුතු කියන එකට අපි පුතු නලවනවා කියලා ආවනම් ඒක දැන් එතන හරි. අන්න ඒ වගේ මටත් මෙතන පොඩි දුර්වලකමක් ඇති වෙලා තියෙනවා. මේ ඒක ඒ වගේ ඒ දැන් අපිට ඒකෙදි අර විදියට ගන්නත් පුළුවන් දැන් ඊන දිසාපාමොක් ඇතුළු තුන්වෙනි දුටු උදාසිට මනමේ කුමරිය මගේ සිතම මනස කලබයි. දුටු උදාසිට මනමේ කුමරිය වෙන්න කොහොමද? ඒකට මනමේ මිනිහට ගිහින් නැහැ පාමොක් කුමරිය වෙන්න. අන්න ඒක තමයි. කසාද මදින්න කලින් මනමේ කුමරිය නෙමෙයිනේ. එයාට එයා පස්සේ මනමේ කුමරිය වුණ නිසා සින්දුවේ කියන්නේ හරිනම් දුටු උදාසිට මනමේ කුමරිය කියන මනමේ කුමරියෙන් ගත්තට පස්සේ උන මූ දකින්න. දුටු උදාසිට පාමොක් කුමරිය වෙන්න ඕනේ. ඒ වගේ මිස්ටේක් කරනවා. ඒ අර වාගේ වගේ ඒ වගේම මම දැන් අවසාන වශයෙන් මට කියන්න ඕන මම මේ දැන් ඔයාලගේ ඔබතුමන්ලගේ තුමියන්ලගේ අදහස් වලට මේ ගරු කරන්නේ නැතිව මම මේවට උත්තර දුන්නා නෙමෙයි
ඒ කියන්නේ මම අර ඔයාලා කියපු දේවල් වලට මට ඒ වෙලේ කියන්න බැරි හින්දා මෙහෙම කිව්වට ඒ හිත නරක කරගන්න එපා. මම මෙතනින් කිව්වේ මම හරියටම හරි කියන එක නෙමෙයි. මම කිව්වේ ඒවට මට හිතුණ දේ මම කිව්වා මිසා මම අදහස් කරන්නේ කෙනෙක් මුලන්ඩු වෙන්න එපයි. මම අදහස් කරන්නේ නැහැ. මේකේ කවි පොතක් තියෙනවා පින්තූරත් එක්ක. සමහර කවි එක්ක මම කල්පනා කරලා මෙහෙම ලිව්වේ ඇයි කියලා. එයා මුරණ්ඩු හිතනදී. ඒ මුරණ්ඩුකම තියෙන්න ඕනේ. මම අදහස් කරන්නේ මම හරියට හරි 100%ක් හරි කියන දැනින් දැන් නෙමෙයි මම මේ අදහස් දුන්නේ. මම මේ අදහස් සියල්ලම ඉස්මුදුනෙන් පිළි අරගෙන මගේ අදහස ඔබතුමන්ලා තුමියන්ලට යොමු කරා විතරයි. මම අවසාන වශයෙන් කියනවා මට මෙයා ලබලා දුන්න අවස්ථාව මම ඒක බොහොම අගයකට සලකනවා. මම ආවට වඩා බොහොම සතුටින් මෙතනින් පිට වෙනවා. ඔයාලා ඔක්කොම මට ආයෙ ලියන්න ආසාවක් ඇති කරා මිසක් මට ඒ ආසාව නැති කරේ නෑ. මට බොහොම සුහදශීලීව මට කියලා දුන්න විදිහට මම හරිම කැමතියි, හරිම ගරු කරනවා. මට මේකට ආරාධනා කරේ නාමල් ඩයස් මහත්මයා. ඔබටත් බොහොම ස්තුතියි. ඒ වගේම නිලේෂ් මහත්මයා නිලේෂ් අයියා තමයි යෝජනා කරාකුවේ පොත. එතකොට මේ අවස්ථාවේ නිලේෂ් අයියා සනීප වෙලා ඉන්නේ. මම එයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා. වගේම දැන් අද මට මේ සංග්‍රහය වෘත්ති වින්දා. ඒකටත් බොහොම ස්තුතියි. ආපු වෙලේ ඉඳන් මොගොල්ලෝ මාත් එක්ක හරිම සුහදශීලීව හිටියා. මම ආයෙත් දවසක මගේ ගන්ධිය නිසලයි කතාව මේ වෙද්දිනවා. ඔයාලා කිව්වා වගේම මම ඒකේ මේ වැරදි ගොඩක් හදලා තියෙනවා. පරිසර වර්ණනාවක් දාලා තියෙනවා. පොතත් ලොකු කරලා තියෙනවා. චරිතත් වර්ණනා කරලා තියෙනවා. මම ඒ දුර්වලකම් ගොඩක් හදන් ඉන්නවා. ඒත් සම්පූර්ණ කියලා මම කියන්නේ. මම ඒ පොතත් එක්ක ඔයාලා හම් වෙන්න බලාපොරොත්තු වෙනවා. ආයෙත් ස්තුතියි ආදරේ ඔක්කොට.